හරි ළමයි. අද අපි සාකච්ඡා කරන්නේ 2022 ඕලෙවල් පේපරේ පළවෙනි කොටස. ඒකේ ලකුණු දෙන විදිහයි ඔය වෙලා වෙන් ඕන විදිහ මම කලින් කිව්වා 2020 පළවෙනි කොටසේ මුල් කෑල්ලේ තියෙක ඕන්න පොඩ්ඩක් ගිහලා බලන්න. අත්‍යවශ්‍යම කෙනෙක් ඉන්නවා නම් ඒ නිසා අපි කෙලිම ප්‍රශ්න වලට යමු. එක පත්‍රයේ ඒ කොටසේ මෙහෙමයි පළවෙනි කෑල්ල කියන්නේ. එක ප්‍රශ්න මෙහෙමයි කියන්නේ එක්තරා වැඩක් නිම කිරීමට මිනිස්සු 12 දිනකට දින 4ක් ගත වෙනවලු. ඒ වැඩේ දවස් 3කින් කරගන්න මිනිස්සු කීයක් ඕනද කියලා යහන්න. හරි. එක ප්‍රශ්නේ. මිනිස්සු 12ක් ඉන්නවා. හරිද? දවස් 4ක් යන වැඩක්. එහෙනම් මේ වැඩ ප්‍රමාණය අපිට මැනගන්න පුළුවන්. වැඩ ප්‍රමාණය මිනිස්සු ගාන ගුණ කරන්න දවස් ගාන. හරිද? මිනිස්සු ගාන දවස් ගානෙන් ගුණ කරන්න. මිනිස්සු ගාන දවස් ගානෙන් ගුණ කරන්න. හරි. එතකොට අපිට එනවා මෙතන 12 වරක් 4 කියන්නේ 48ක්. කියන්නේ මිනිස් දින 48ක වැඩක් තියෙනවා. හරි. අපෙන් අහන්නේ මේ වැඩේ දවස් 3කින් කරගන්න. ඒ කියන්නේ මිනිස් දින 48 වැඩේ දවස් අපිට කරගන්න ඕනේ 3කින්. ඒකට ඕනේ මිනිස්සු ගාන්න යහන්නේ. ඒක x කියලා. හරිද? මේක සුළු වුණාම 16ක් කියලා එනවා. ඒ කියන්නේ x එනවා 16ක්. ඒ කියන්නේ යටින් දාන්න එනවා. අවශ්‍ය මිනිස්සු ගන්න. අවශ්‍ය මිනිසුන් ගණන 16යි. හරි. ඕකයි පළවෙනි එකේ උත්තරේ. ඊට පස්සේ දෙක ප්‍රශ්නේ විජය භාග ගණනක් තියෙන්නේ. හරි. 2x එක අඩු කිරීම 3x සමානයි 12 එක. කොහොමද තියෙන්නේ? එහා පැත්ත කොහොමද තියෙන්නේ මේ පැත්ත සුළු කරගන්න. මේ පැත්තේ ළමයි භාග අඩු කිරීමන්නේ තියෙන නම් හරය සමාන වෙන්න ඕනේ. හරය සමාන කරගන්න මේකේ හරිය ගුණ කරන්න 3. එහෙනම් ලවය කොහොමද 3 ගුණ කරන්න වෙනවා? මේකේ හරිය ගුණ කරන්න 2. එහෙනම් ලවයත් 2කින් ගුණ කරන්න වෙනවා. එතකොට මෙතනින් එනවා 6x උඩින් එන්නේ 3. අඩු කිරීම මෙතනින් එන්නේ 6x උඩින් එන්නේ 2යි. සමානයි 12න් 1යි. හරි. පොදු හරයක් තියෙනවා දැන් නම් 6x. 3 අඩු කිරීම 2 සමානයි 12න් 1යි. 1 6x සමානයි 12න් 1යි. මේ 6යි මේ 12යි සුළු වෙනවා 2යි කියලා. x කියන එක නේ එහා පැත්තට ගුණ කරන්න. මේ 2 කියන එක නේ මෙහාට ගුණ කරන්න. x ගේ උත්තරේ එනවා 2යි කියලා. හරිද? ඊට පස්සේ 3 ගාන දී ඇති ABC ඍජුකෝණී ත්‍රිකෝණී AB සමානයි ACB කියලා කියනවා. ඊපස්සේ රූපයක් දීලා තියෙනවා මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. AC මේ කෝණේ අංශක x ලු මේ පාදේ සමානයි. මෙතන අංශක 90ක් ලු. x ගේ අගයන හොයන්න කියන්නේ මේ තියෙන සමදීපා ත්‍රිකෝණය. සමදීපා ත්‍රිකෝණයක් නම් සමාන පාද වලට සම්මුඛ කෝණ සමානයි. හරිද? ඒ කියන්නේ මේක y නම් මේ කෝණෙත් y. හරි. ඊට පස්සේ අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180. ඒ කියන්නේ මේ y මෙතන තියෙන 90යි එකතු කරාම එන්න ඕනේ අංශක 180. හරි. එතකොට මෙතනින් එනවා 2y කියලා.
2යි y සමානයි 180න් 90ක් ගියාම 90යි. එතකොට y එනවා අංශක 45ක්. හරි ඒ කියන්නේ මේ කෝණය 45යි මේ කෝණය 45යි. හරි. ඊට පස්සේ මේ තියෙන්නේ සරල රේඛාවක එක පැත්තක තියෙන කෝණවල එකතුවත් අංශක 180. හරිද? එතකොට අපිට කියන්න පුළුවන් x ගේ y ගේ එකතුවත් 180ක් වෙන්න. හරිද? එතකොට x තමයි අහන්නේ y කියන එක්කන අපිට ටිකර කලින් හෙව්වා. එතකොට 180 අඩු කිරීම 45යි. හරි. එතකොට මෙතනින් එන්නේ 135ක්. ඔව් 135ක්. x ගේ අගේ එන්නේ 135යි. මේක තමයි උත්තරේ. මේක නෙමෙයි. හරි. ඊට පස්සේ 4 ගානට ඒ කියන්නේ අරේ 14 සෙන්ටිමීටර් වන වෘත්තයකින් කේන්ද්‍ර කෝණය අංශක 45ක් වන කේන්ද්‍රික ඛණ්ඩයක් කපා වෙන් කර ඇත. එම කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයනේ අහන්නේ 4 ප්‍රශ්නය. කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා මෙන්න මෙහෙම එකක්. ඒකේ කේන්ද්‍ර කෝණය අංශක 45ක් කියලා කියන්නේ. හරි. ඒකේ අරය අපිට කියන්නේ සෙන්ටිමීටර් 14ක් කියලා. 14යිලු අරය. කියන්නේ මේ දුර අරය සෙන්ටිමීටර් 14යිලු. මේකේ වර්ගඵලයනේ අහන්නේ. ඔය වගේ වර්ගඵලයෙන් ළමයි 5r වර්ගයක් වෙනවා සම්පූර්ණ වෘත්තයක් තිබ්බොත් එහෙම. මේ වගේ එකනම් වර්ගඵලය එන්නේ අංශක 360න් ඒ කෑල්ල ගුණ කරන්න අදාළ කේන්ද්‍ර කෝණය. කියන්නේ අංශක 45යි. ඕකෙන් තමයි මේකේ එන්නේ වර්ගඵලය. හරිද? වර්ගඵලය එන්නේ කොහොමද? එතකොට 5 කියන්නේ 7න් 22යි. r 14යි. නමුත් ඒකේ r වර්ග නිසා වර්ගයයි. 45න් 360. ඔහොමයි තියෙන්නේ. 7න් 22 ගුණ කිරීම මෙතන 14 ගුණ කිරීම 14 ගුණ කිරීම මෙතනන් ඉන්නේ 8න් එකයි. වර්ග සෙන්ටිමීටර්. හරි. මේ 7යි මෙතන කැපෙනවා 2යි කියලා. මේ 2යි මෙතන කැපෙනවා 4යි කියලා. ඒ 4යි මෙතන කැපෙනවා 11යි කියලා. මේ 2යි මෙතන කැපෙනවා 7යි කියලා. 11 වරක් 7 77යි. කියන්නේ වර්ග සෙන්ටිමීටර් 77ක් ඉන්නේ. උත්තරේ ඕක. හරිද? ඔය 4 ගාන. ඊට පස්සේ යම් 5 ගානට. පහ ගාන කියන්නේ මෙහෙම කතාවක්. දී ඇති රූපේ ABCD යනු O කේන්ද්‍රය වූ වෘත්තය මත පිහිටි ලක්ෂ්‍ය කියලා කියන්නේ. හරි. AB සමානයි AC. AB සමානයි AC. සහ ABC අංශක 40යි. ABC අංශක 40යිලු. BDC කෝණය යහන්. BDC. හරි. මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. හරි. केंद्र हो गया AB समान AC AB समान AC මේ දෙන්න සමානයි ABC කෝණ අංශ 40 ABC කෝණ මේක අංශ 40යි
ළමයි ABC කියන්නේ සම්පාත ත්‍රිකෝණයන්නේ සම දීපාත ත්‍රිකෝණයන්නේ. එහෙනම් මේක අංශක 40යි නම් මේකත් අංශක 40යි. හරි. මේක අංශක 40යි මේක අංශක 40යි නම් ත්‍රිකෝණක අභ්‍යන්තර කෝණ තුන එකතු අංශක 180ක් වෙන්න නම් මේ කෝණේ අංශක 100ක් වෙන්න එපා. හරි. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මේ A B C D කියන ලක්ෂ තුන තියෙන්නේ වෘත්තය මත කියලා. හරිද? ඒ කියන්නේ මේක වෘත්ත චතුරස්‍රය. හරි. A B C D කියන ලක්ෂ හතරම තියෙන වෘත්තය මත කියලායි කියන්නේ. ඇතුළෙත් නෙවෙයි පිටතත් නෙවෙයි වෘත්තය මත කියලායි කියන්නේ. එතකොට වෘත්ත චතුරස්‍රයක අපි දන්නවා සම්මුඛ කෝණ වල එකතුව අංශක 180 නැත්නම් අපි කියන පරිපූර්ණකයි කියලා. ඒ කියන්නේ B A C කෝණය ධන BDC BDC ඔය දෙන්නගේ එකතු වෙන්න ඕනේ අංශක 180ක් නැත්නම් පරිපූර්ණකයි තමයි. හරිද? එතකොට අපි දැන් හොයාගත්ත BAC කීයද කියලා 100යි අංශක මෙතන BDC තමයි අහන්නේ අපෙන් දෙන්න එකතු වුණාම අංශක 180. එතකොට BDC කෝණය එනවා 180න් 100ක් ගියාම අංශක 80යි. ඒක තමයි අහන්නේ. කියන්නේ මේ කෝණේ විශාලත්වය අංශක 80යි. BDC තමයි අහන්නේ. හරිද? ඔය පහ ප්‍රශ්නේ. ඊට පස්සේ යන් 6 ප්‍රශ්නෙට ආයතනයකට සේවකයන් පැමිණෙන ආකාර 3 වටප්‍රස්ථාරයකින් දැක්වේ කියලා තියෙනවා. රූපයක් දීලා තියෙනවා. දුම්රියෙන් ආයතනයට පැමිණෙන සේවක සංඛ්‍යාව බසෙන් පැමිණෙන සේවක සංඛ්‍යාව මෙන් කී ගුණයක්ද කියලා යහන. හරි. 6 ප්‍රශ්නය. 6 මෙහෙම වටප්‍රස්ථාරයක් දීලා තියෙනවා. මෙතන අංශක 90යිලු. මෙතන අංශක 45යි. බස් එකකින් එන කට්ටිය පෙන්වන්නේ මේකෙන්. දුම්රියෙන් එන කට්ටිය පෙන්වන්නේ මේකෙන්. මේකෙන් පෙන්වන්නේ මෝටර රථයෙන්. මෝටර රථයෙන් එන කට්ටිය. හරි. අහන්නේ දුම්රියෙන් පැමිණෙන ගණන බසෙන් පැමිණෙන ගණන වගේ කී ගුණයක්ද කියලා අහන්නේ. ඔව් කී ගුණයක්ද කියලායි අහන්නේ. එහෙනම් දුම්රියෙන් පැමිණෙන ගාන අපි දන්නෙත් නැහැ, බස්සින් එන ගාන දන්නෙත් නැහැ. හරි. නමුත් මේ වගේ වටප්‍රස්ථාරයකින් අපි දක්වද්දී හරි. ඒ පිරිස නියෝජනය වෙන්න අදාළ කෝණය අපි ගන්න සමානුපාතිකව. කියන්නේ පිරිස මෙතන 10යි නම් ඒ 10ට සමානුපාතික වෙන්න තමයි මේ අදාළ කෝණය ගන්න. හරි. එහෙනම් දුම්රියෙන් පැමිණෙන කට්ටියගේ අදාළ කෝණේ අපි ඔක්කොම කලින් ගණන් ගන්න ඕනේ. මෙතන 90යි මෙතන අංශක 45යි නම් 180යි 180 එකතු කිරීම අංශක 45ක් නේ මෙතනත් එන්න ඕනේ. ඒක උතනින් එන්නේ 225ක් කියලා එන්නේ මේ කෝණේ. හරි. ඔව් 225ක් කියලා එන්නේ. බෙදීම බස් එකෙන් එන කට්ටිය. අංශක 45යි. ඒක බෙදලා තිබ්බහම එන්නේ ඔව් මේක බෙදුනහම එන්නේ 5යි. හරිද? අහන්නේ කී ගුණයක්ද කියලා අහන්නේ. ඔව් එහෙනම් කෙලිම දාන්න 5 ගුණයක් කියලා. හරි. ඊට පස්සේ 7 ප්‍රශ්නය. 7 ප්‍රශ්නය. දී ඇති ABC ත්‍රිකෝණයේ AB සමාන AC ලු මේකක් දීලා තියෙනවා. A B C D E
කොහොමයි තියෙන්නේ? AB සමානයි AC. AB සමානයි AC කියන්නේ මේ පාදේ සමානයිලු. AB සහ AC පාදවල මධ්‍ය ලක්ෂ්‍ය පිළිවෙලින් D සහ E. හරි. කියන්නේ මේ පාදේ හරියට කැලි දෙකකට බෙදිලා මේ පාදේ සමානයි නම් ඉතින් මේ තියෙන්නේ සමාන කැලි දෙකක් තමයි. ABC ත්‍රිකෝණයේ පරිමිතිය සෙන්ටිමීටර් 14යිලු. ABC කියන්නේ ලොකු එක්කෙනාගේ පරිමිතිය සෙන්ටිමීටර් 14යිලු. AD සෙන්ටිමීටර් 2යි. AD. මේක සෙන්ටිමීටර් 2යි. මේක සෙන්ටිමීටර් 2යි නම් ළමයි මේක සෙන්ටිමීටර් 2ක් වෙන්න බෑ. එහෙනම් මේක සෙන්ටිමීටර් 2ක් වෙන්න බෑ. මේක සෙන්ටිමීටර් 2යි. හරි. ඊපස්සේ කියනවා ABC ත්‍රිකෝණයේ පරිමිතිය සෙන්ටිමීටර් 14යිලු. ABC ත්‍රිකෝණයේ පරිමිතිය කියන්නේ මේ දිගට එකතු කරාම එන අගය මේ දිග සෙන්ටිමීටර් 4යි. මේක අපි දන්නේ x මේ දිග සෙන්ටිමීටර් 4යි. එතකොට අපිට x එන්න ඕනේ 4යි 8යි. එතකොට x එන්න ඕනේ මෙතනින් 6යි සෙන්ටිමීටර කියලා. හරිද? ඒක 6 සෙන්ටිමීටර කියලා එන්න ඕනේ. ඔව් සෙන්ටිමීටර 14ක් පරිමිතිය එන්න. හරි. එතකොට අපෙන් අහන්නේ DE දිග. DE කියන්නේ මෙහෙම එකක්. එයාගේ දිග හරියටම මේකෙන් භාගයක් වෙන්න බෑ. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය අනුව. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය යා කරාම ඒ රේඛාව ත්‍රිකෝණයේ තුන්වෙනි පාදයෙන් හරියටම අඩා. හරිද? එහෙම ප්‍රමේයක් තියෙනවා ඔයගොල්ලන්ගේ. එතකොට DE කියන්නේ හරියටම BC පාදයෙන් භාගයක්. හරි. එතකොට DE දිග එනවා භාගය වතාව BC පාදයේ දිග අපි ටික කරගෙන හොයාගත්ත සෙන්ටිමීටර් 6යි කියලා. හරිද? එතකොට DE පාදයේ දිග එනවා සෙන්ටිමීටර් 3යි. ඕක තමයි උත්තරේ. මේ පාදයේ දිග සෙන්ටිමීටර් 3යි. හරි. ඊට පස්සේ යන් 8ට ප්‍රශ්නේ මෙහෙම ලඝු ප්‍රශ්නයක් අහලා තියෙනවා. 10 0.356 බිඳුව සමානයිලු 2.24. හරි. ඕක ලඝු ගණක ආකාරයෙන් දක්වන්නයි කියන්නේ. සාමාන්‍ය මෙහෙම තිබ්බොත් ළමයි. ලඝු 10 පාදයට සංඛ්‍යාත්මක නැතුව A පාදයට B සමානයි C කියලා තිබ්බොත් එහෙම ඕක අපි ලියන්නේ මේක යනවා මෙතෙන්ට. C යන උඩට. හරි. එතකොට A වල C සමානයි B කියලායි. මෙතනත් ඒක තව තමයි තියෙන්නේ. මෙතන තියෙන දෙපැත්ත මාරුවලා තියෙන්නේ. එහෙනම් මේකෙන් ඕනි ලඝු 10 පාදයට මේක මෙතන තියෙන්නේ 2.27 සමාන වෙන්න ඕනේ 0.356යි බිඳුවට. ඕකයි හරි. සාමාන්‍ය මේ පැත්තට අපි හිතන්නේ. හරි. ඊට පස්සේ 9 ප්‍රශ්නේ. 9 සුනිල් නේවාසිකාගාරයක නැවතී සිටියලු. සුනිල්ගේ උපන්දිනයේ උත්සවයට ඔහුගේ පියා සහ සොහොයුරන් දෙදෙනා පමණක් සහභාගී වනු ඇත. එකිනෙකට වෙනස් වේලාවල්දී එම තිදෙනා පැමිණෙන්නේ නම් සහ ඔවුන් අතුරෙන් ඕනෑම අයෙකු පළමුවෙන් පැමිණීමේ සම්භාවිතය සමානයි නම් ඔහුගේ සොහොයුරෙකු පළමුව පැමිණීමේ සම්භාවිතය අහන්න. හරිද? උපන්දින උත්සවයක කතාවක් තියෙන්නේ. අහන්නේ මේ කවුද මුලින්ම එන්නේ කියලා අහන්නේ. ඇත්තටම සම්භාවිතයක් ගැනයි අහන්නේ. හරි. එතකොට
තුන් දෙනෙක් ඉන්නේ. ඒ තුන් දෙනා ඕන වෙලාවක එන්න මුලින්ම එන්න සම්භාවිතය සමානයි කියලා කියන්නේ. එහෙනම් ඕකේ පියා ඉන්නවනේ. පියා මේ සම්භාවිතය ඔච්චරයි. හරි. ඊට පස්සේ සොහොයුරන් දෙන්නෙක් ඉන්නවා කියලා කියනවා. හරිද? ඔක්කොම තුනක් ඉන්නවා. සොහොයුර දෙන්නයි පියයිනේ එන්න පුළුවන්. හරි. සොහොයුර දෙන්නෙක් ඉන්නවා නම් ඒ දෙන්නගෙන් කවුරු හරි එක්කෙනෙක් ආව නම් ඇතිනේ. ඒකනේ අහන්නේ. එහෙනම් ඒකේ සම්භාවිතය මෙච්චරයි. හරිද? 3න් 1යි කියන්නේ පියායමේ සම්භාවිතාවය. සොහොයුරෙක් පැමිණීමේ සම්භාවිතය 3න් 2යි. මොකද සොහොයුර දෙන්නෙක් ඉන්නවනේ. හරිද? ඔක්කොම කට්ටිය 3යි ඉන්නේ. සොහොයුර දෙන්නෙක් ඉන්නවා. හරිද? එහෙනම් ඒකේ උත්තරේ 3න් 2යි. 3න් 1 නෙවෙයි. 3න් 2යි. හරි. ඊට පස්සේ 10 ගාන. 10 ගාන. ඒකෙත් මේ වගේ රූපයක් දීලා තින්නේ. මේක අංශක 40යි. D A C ඔමයි තියෙන්නේ. මේ AB කියන්නේ විෂ්කම්භයල්ලු. කියන්නේ කේන්ද්‍රෙමින් හරි තියෙන්නේ. ABC විශාලත්වය. ABC මෙන්න මේ කෝණ විශාලත්වය නේ. AB විෂ්කම්භයන් නම් හරිද? විෂ්කම්භේ පාදයක් කොටගෙන වෘත්තයේ මතට ත්‍රිකෝණයක් ඇඳහම මෙන්න මේ වෘත්තයේ මත ලක්ෂයේදී අංශක 90ක් හැදෙනවා. හරිද? මේක විෂ්කම්භයක් නිසා. ඒක දීලා තියෙනවා. ඊට පස්සේ BC කියන්නේ ජායක්. එකම ජායක් පාදයක් කරගෙන වෘත්තයේ මතට ත්‍රිකෝණය ඇඳහම ඒ වගේ වෘත්තයේ මතදී කෝණේ සමානයි. ඒ කියන්නේ මේ කෝණේ මේ ත්‍රිකෝණයක් ඇඳලා තියෙන්නේ මෙන්න මේ පාදයක් කරගෙන BC පාදයක් කරගෙන මේ ත්‍රිකෝණය ඇඳන් තියෙන්නේ. ඒ කියන්නේ BCD කියන ත්‍රිකෝණය ඇඳන් තියෙන්නේ එහෙමයි. ඒ පාදෙම අරගෙන BCA කියන ත්‍රිකෝණය ඇඳලා තින්නේ එහෙම. එහෙනම් ඒ වගේ මෙන්න මේ වෘත්තයේ මත කෝණය අනිවාර්යෙන් සමානයි. ඒ කියන්නේ අංශක 40යි මෙතන කෝණෙත් අංශක 40ක් වෙන්න ඕනේ. හරිද? දැන් එහෙනම් ABC ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව කොහොමද අංශක 180යිනේ. ඒ කියන්නේ 40ට මෙන්න මේ 90ට මෙන්න මේ ABC එකතු වුනහම ඒක සමාන වෙනවා අංශක 180ට. හරිද? ඔච්චරනේ කතාව. මෙතන මේ දෙන්න එකතු වුනහම අංශක 130යි ධන ABC සමාන 180යි. ABC කෝණය එනවා එතකොට 180 මෙන්න මේ 130 අඩු වුනහම ඉන්නේ අංශක 50යි කියලා. ABC අංශක 50යි. ඒක තමයි එතන අහන උත්තරේ. හරි. ඔය 10 ප්‍රශ්නය. පස්සේ යන් 11ට හරි. පතුලේ විෂ්කම්භය සෙන්ටිමීටර් 14ක් වූ ඍජු වෘත්ත සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 352යි වර්ග සෙන්ටිමීටර කියලා කියනවා. සිලින්ඩරයේ උසනේ අහන්නේ. හරි. එහෙමයි කිය. ඍජු සිලින්ඩරයක් තියෙනවා කියලා කියන්නේ මෙන්න මෙහෙම එක්කෙනෙක්. ඒකේ ආරේ සෙන්ටිමීටර් 14යිලු. ආරේ 14 සෙන්ටිමීටර්. ඊට පස්සේ කියන්නේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 352යි. මෙන්න මේ වක්‍ර කෑල්ලේ වර්ගඵලය කියලා කියන්නේ. ඔව් වක්‍ර කොටස මේ වගේ අපි මෙහෙම පල්ලා ගත්තොත් එහෙම ඕකෙන් එන්නේ ඍජු කෝණාශ්‍රයක්. හරිද? ඍජු කෝණාශ්‍රයක් එන්නේ. හරි. එතකොට මෙන්න මේ සිලින්ඩරයේ උස h නම් මෙන්න මේ ඍජු කෝණාශ්‍රයේ උසත් hම තමයි. හරිද? ඒක තමයි අතරම අහන්නේ. එතකොට මෙන්න මේ සිලින්ඩරයේ දිග එන්නේ හරියටම මෙන්න මේකේ පරිධියේ දිගින්. හරිද? කියන්නේ මේ වෘත්තයේ වෘත්තාකාර මූණතේ පරිධිය දිගින් තමයි එන්නේ මෙන්න මේකේ දිග. හරිද? කියන්නේ මේකේ දිග එන්නේ 2πr. හරි. r වෙනකොට 1000කට දාලා මෙතන හොයාගන්න ඕනේ.
හරිද? එහෙනම් මේක එනවා අපි මේ දිග හොයාගමු ඔක්කොටම කලින් 2යි 5 කියන්නේ 7න් 22යි r මේකේ 14යි සෙන්ටිමීටර්. එතන 2යි ඔක්කොම ඉන්නේ සෙන්ටිමීටර් 88ක්. 88යි සෙන්ටිමීටර් කියලා ඉන්නේ මෙන්න මේක දිග. 88යි සෙන්ටිමීටර්. හරි. මේක අපිට වර්ගඵලය අපිට දීලා තියෙනවා වර්ග සෙන්ටිමීටර් 352යි කියලා. 352යි වර්ග සෙන්ටිමීටර් මේකේ වර්ගඵලය. හරිද? එතකොට මේ වගේ ඍජු කෝණාශ්‍රක වර්ගඵලය අපිට ගන්න පුළුවන් දිග ගුණ කිරීම පළල. හරිද? දිග මේකේ අපි හොයාගත්ත සෙන්ටිමීටර් 88යි පළල නැත්නම් මේකේ නම් තියෙන උස h. වර්ගඵලය එනවා අපිට දීලා දෙනවා 352යි වර්ග සෙන්ටිමීටර්. වර්ගයට සෙන්ටිමීටර් සුළු වෙන ඔක්කොම හරි. හරි. එතකොට h එනවා 352යි බෙදීම 88යි සෙන්ටිමීටර් කියලා. ඔක සුළු වුණාම එන්නේ සෙන්ටිමීටර් 8යි කියලා. h එනවා 8යි සෙන්ටිමීටර් කියලා. හරි. කියන්නේ මෙන්න මේ උස සෙන්ටිමීටර් 8යි. ඒක තමයි අහන්නේ. හරි. ඊට පස්සේ 12 ගාන 12 දී ඇති වෙන් රූපයේ a ඡේදන b dash අඳුරු කරන්න කියලා කියන්නේ. වෙන් රූපේ මෙහෙම දීලා තියෙන්නේ. මෙයා a maybe හරි. සාරවතර පොතේ a ඡේදන b dash නේ හොයන්න කියන්නේ. a කියන්නේ මේ ටික. හරි. a කියන්නේ ওই ටිකනේ. b dash කියන්නේ b ට අයිති නැති ටික. ඒ කියන්නේ මේ ටික. මේ ටිකනේ. හරි. එතකොට ඒ දෙන්නගේ ඡේදනය කියන්නේ ඒ දෙන්නටම අයිති කෑල්ලනේ. ඒ කියන්නේ මෙන්න මේ ටික. හරිද? මෙන්න මේ ටික තමයි ඇත්තටම පාට වෙන්නේ. හරිද? කියන්නේ මේවා පාට වෙන්න බෑ. මේ ටික පාට වෙන්න බෑ. ඔන්න ඔය ටික විතරයි පාට වෙලා තියෙන්න ඕනේ. ඔය තමයි තියෙන්නේ a ඡේදන b dash. හරි. a ඡේදන b dash. ඊට පස්සේ 13 ප්‍රශ්නය. cos θ සමාන 0.4යි. හරි. PQR ත්‍රිකෝණයේ PQ පාදයේ දිග සොයන්නයි තියෙන්නේ. PQR කියලා මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් දීලා තියෙනවා. ඍජු කෝණ ත්‍රිකෝණයක්. PQR. මෙතන P, මෙතන Q, මෙතන R. හරි. මේක සෙන්ටිමීටර් 10යි u. අර θ කියන කෝණේ තියෙන මෙතන. අහන්නේ PQ මේ දිගයි යහන. හරිද? එහෙනම් ඉතින් cos θ ගන්න. cos θ කියන එක නම් ලියන්න පුළුවන්. බද්ධ පාදයේ බෙදීම කරණය. බද්ධ පාදයේ බෙදීම කරණය. හරිද? මේකේ බද්ධ පාදය කියන්නේ මේ කෝණයට සාපේක්ෂව PQ. හරිද? කරණය නම් ඉතින් PR නේ මේක නම්. cos θ ගේ අගය අපිට දීලා 0.4යි කියලා.
0.4යි කියලා. අනුපාතය යන්නේ PQ දිග තමයි අහන්නේ. ඒක එහෙමම තියාගෙන මෙන්න PR කියන එක නම් මෙහාට ගුණ කරන්න. එහෙනම් 0.4 PR මෙහෙට ගුණ කරද්දි PR ගේ කෙලිම අගේ දාන්න සෙන්ටිමීටර් 10යි කියලා. 10යි සෙන්ටිමීටර්. හරිද? එතකොට PQ දිග කෙලිම එනවා අපිට 10.4න් ගුණ වුණාම 4යි සෙන්ටිමීටර් කියලා. ඕක තමයි අහන්නේ. කියන්නේ මේක සෙන්ටිමීටර් 4යි. හරි. ඊට පස්සේ දැන් 14 දීලා තියෙන මේ වගේ රූපයක් දීලා තියෙන්නේ. මෙහෙම තියෙන්නේ. A B C D E මෙහෙමයි තියෙන්නේ. හරි. මෙතන කේන්ද්‍රය O කියලා තියෙනවා. මෙතන අංශක 110යිලු. හරි. මෙතන අංශක 20යි. DC පාදීත පික් කරත් හරියි. BCE විශාලත්වය. BCE කියන මෙන්න මේ කෝණය නහන්නේ. මෙතන ලබයි අංශක 110යි නම් මේ කෝණය හරියටම අංශක ඒකෙන් භාගයක් වෙන්න එපා. හරි. කේන්ද්‍රය මත ආපතනය කරන කෝණය පරිධිය ආපතනය කරන කෝණය වගේ දෙගුණයක්. හරිද? එහෙනම් මේ කෝණය මේක වගේ දෙගුණයක්. එහෙනම් මේක මේකෙන් භාගයක් වෙන්න එපා. කියන්නේ 110න් භාගයක් කියන්නේ මේ කෝණය අංශක 55යි. හරි. ඊට පස්සේ ABCD කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. හරිද? එහෙමනේ ක්‍රමයක් තියෙනවා. සහ එහෙම අමතකයි නම් ඔයගලන්ට වෘත්ත චතුරස්‍රයක අභ්‍යන්තර සම්මුඛ කෝණ පරිපූර්ණයි කියන කතාවත් මතක තියෙන්න ඕනේ. එහෙම මතක තිබ්බොත් එහෙම මෙතන කෝණේ එනවා අංශක 55යි 20යි එකතු වුණාම මෙතනින් එනවා 70. 75. ඒ කියන්නේ DAB කියන කෝණය ගැන මම කියන්නේ. DAB කියන කෝණය ඒක අංශක 75යි. හරිද? එහෙනම් මෙන්න මේ කෝණය කියන්නේ DCB කියන කෝණය ඒක අපි දන්නේ x කියලා ගත්තොත් හරි මේ දෙන්නගේ එකතුවෙන් එන්න ඕනේ. ඒ කියන්නේ 75 x ගේ එකතුවෙන් එන්න ඕනේ අංශක 180. පරිපූර්ණකයිනේ සම්මුඛ කෝණවල එකතුව. එතකොට x එනවා අංශක 105ක්. හරි. මේ කැල්ල අංශක 105යි නම් හරි. DE කියන්නේ සරල රේඛාවන්නේ. සරල රේඛාවක එක පැත්තක කෝණවල එකතුව අංශක 180. හරිද? එහෙනම් මෙන්න මේ 105ට මෙන්න මේ BCE එකතු වුණාම අංශක 180ක් වෙන්න බෑ. එහෙනම් BCE එන්න ඕනේ 180න් 105ක් ගියා. කියන්නේ ආයත වෙන්නේ 75යි. හරිද? කියන්නේ මේ කෝණයම තමයි. හරි. ඒත් මේ කෝණේ අංශක 75යි. ඒක තමයි අහන්නේ. හරි. 14 ගාන. ඊට පස්සේ යම් 15ට සුළු කරන්න දීලා කියන්නේ මෙන්න මෙහෙම එකක් දීලා තියෙනවා. 7x වර්ග බෙදීම y ඝනය. 7x වර්ග බෙදීම y ඝනය ගුණ කිරීම 3y වර්ග බෙදීම 7x. 3y වර්ග බෙදීම 7x. කොහොමද වෙන්නේ? ගුණ කරද්දී හරයකුයි ලවයකුයි පොදු සාධක තියෙනවා නම් කපලා දාන්න මේ x ට මෙතනින් එක x කෙනෙක් සුළු වෙනවා මේ 7ට මේ 7 සුළු වෙනවා. හරි. මෙතන y වර්ගයට මෙතනින් y දෙකක් සුළු වුණාම ඉතුරු වෙන්නේ එක y එක. හරි. ඒතර උඩින් ඉතුරු වෙන්නේ මෙතනින් ඉතුරු වෙන්නේ x විතරයි. මෙතනින් ඉතුරු වෙන්නේ 3y කියලා විතරයි. හරි.
මෙතනින් ඉතුරු වෙනවා y කියලා. මෙතනින් ඉතුරු වෙනවා එක. හරි. ඔය ටික ගුණ කරලා තියන්න. 3යි x බෙදීම y. ඔන්න සුළු කරා. හරි. ඊට පස්සේ 16 මෙහෙම එකක් තියෙන්නේ. මෙහෙම තියෙන්නේ. හරි. A B C D E F කොහොමයි තියෙන්නේ. අපිට කියනවා AF සමානයි CD. AF සමානයි CD. එන්න මෙයයි සමානයිලු. AB සමානයි ED. AB සමානයි ED. මේකයි සමානයිලු. AF සමාන්තරයි CD. AF සමාන්තරයි CD. මෙහෙමයි. AFE. AFE කියන්නේ මේ ත්‍රිකෝණය. DCB කියන්නේ මේ ත්‍රිකෝණය. ඒ දෙන්න අංග සම කියලා පෙන්වන්න පුළුවන් මොන අවස්ථාවේ යටතේද කියලා යහන්නේ. හරි. මුලින්ම අපිට කියන්න පුළුවන් AF සමානයි DC නේ. ඒක කෙලින්ම දත්තය කියලා අපිට දීලා තියෙනවනේ. දත්තේම දීලා තියෙනවනේ. හරි. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මේ දෙන්න සමාන්තර රේඛා දෙකක් කියනවනේ. එහෙනම් සමාන්තර රේඛා දෙකක් මේක තිරියක් රේඛාවෙන් කැපුණාම හැදෙන මෙතන නම් ඒකාන්තර කෝණ දෙක. ඒවත් සමානයි. හරිද? එහෙනම් අපිට කියන්න පුළුවන් FAE කෝණයයි CDA කියන කෝණයයි සමානයි ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. හරි. තව එක්කෙනෙක් එපේ. අපිට කියන්න පුළුවන් AE BD සමානයි. මොකද AB කියන එක්කෙනයි ED කියන එක්කෙනයි සමානයිනේ. හරිද? AB සමානයි ED. හරි. ඕගොල්ලන්ගේ 9 පන්තියේදී ඔය ප්‍රත්‍යක්ෂ කියලා පාඩමක් තියෙනවා. ඒකෙදි කියන ඕගොල්ලන්ට මේ වගේ සමාන දෙන්නෙක් ඉන්නවා නම් ඒ දෙන්නට සමාන කෑලි එකතු කරයි කියලා මෙන්න මේ සමාන ලකුණ කිසි වෙනසක් වෙන්නේ නැහැ කියලා. හරිද? ඒ දෙන්නට එකතු කරනවා මම මෙතන BE මේ පැත්තට එකතු කරන්නේ BE මයි. හරිද? එතකොට මෙතනින් එනවා AE කියලා කෑල්ලක්. එහා පැත්තෙන් එනවා DB කියලා කෑල්ලක්. DB කියලා කෑල්ලක්. හරිද? එතකොට AE කියන්නේ මේ ත්‍රිකෝණේ පාදයක්. DB කියන්නේ මේ ත්‍රිකෝණේ පාදයක්. හරිද? ඒකට අපිට ලියන්න පුළුවන් AE සමානයි DB කියලා. ඔයගොල්ලෝ මේව ලියන්න ඕනේ නැහැ. ඔගේ අහන්නේ මොන අවස්ථාවේද කියලා විතරයි තෝරන්න විතරයි තියෙන්නේ. හරිද? ඕක කොහොම තියන්නේ? එතකොට පාද දෙකක් තියෙනවා, කෝණයක් තියෙනවා. එහෙනම් ඉතින් මේකේ අවස්ථාව අංගසම කරන්න පුළුවන් අංග සමයි. අවස්ථාව පාකෝපා. හරිද? එතකොට පාකෝපා කියලා උත්තරය තියෙන මේක 2. ඒක තෝරන්න විතරයි තියෙන්නේ. ඉරක් ගහන්න තියෙන්නේ. ඕකේ එතකොට උත්තරේ නම් 2. 2 කියන උත්තරයට ඉරක් ගහලා තියන්න. එච්චරයි. ඔය යටින් ඉරක් ගන්න තියෙන්නේ. හරිද? ඔය 16 ප්‍රශ්නේ. ප්‍රශ්න 17 ප්‍රශ්නෙට කෝපගුහයන් තියෙන්නේ 3x වර්ග 9x වර්ග y 12xy වර්ග 12xy වර්ග. කොහොමද තියෙන්නේ?
මේගොල්ලන් කූප ගුහන් තියෙන්නේ. මේගොල්ලන්ගේ ඉතින් සරලම ආකාරයෙන් තියාගන්න මෙන්න මේ ඉලක්කම් තියෙනවා නම් ඒවා ප්‍රථමක සාධක මේ ඇසුරෙන් තියන්න. 3 ගුණ කිරීම x වල වර්ගයයි. මෙතන එන්නේ නම් 3 වර්ගය ගුණ කිරීම x වර්ගය ගුණ කිරීම y වල පළවෙනි බලය. මෙතන එන්න නම් ඔහොම එන්නේ x වල 1 y වල 2. ඔහොම එන්නේ. 2 කියන සාධකය තියෙන මෙතන විතරයි. එහෙනම් මේකේ කූපෝගු හොයද්දී දෙක කියන එක නා ගන්න. 3 කියන සාධකයේ මෙතන තියෙන පළවෙනි බලය, මෙතන තියෙන පළවෙනි බලය, මෙතන තියෙන දෙවෙනි බලය නම් ගන්නෙ වැඩිතම බලය තියෙන එක නා විතරයි. ගුණ කිරීම 3 වර්ගය. x මෙතන වර්ගය, මෙතනත් x වර්ගය, මෙතන x එක. එහෙනම් කවුරු හරි x වර්ගය එක්කෙනෙක්ව ගන්න. ඊට පස්සේ y මෙතන y එක, මෙතන y දෙක. එහෙනම් y දෙක කියන එක නා විතරක් ගන්න. ওই හතර ಗುಣ මේ ගුණිතේ තියන්න. දෙකේ වර්ගය කියන්නේ 4යි. තුනේ වර්ගය කියන්නේ 9යි. මෙතන ඉන්නේ x වර්ගයයි y වර්ගයයි. 4 9 කියන්නේ 36යි x වර්ගය y වර්ගය. ඕක තමයි කූපෝගු. හරි. මේ 17 ගන්න. ඊපස්සේ 18 ගන්න. මේ රූපයක් දීලා තියෙනවා. කේන්ද්‍රය O දී ඇති වෘත්තයේ කේන්ද්‍රය O වේ. OC මගින් B හිදී DE ජාය සමච්ඡේදනය වේ. මෙහෙමයි තියෙන්නේ. මේක O DE මෙතන B. හරිද? සමච්ඡේදනය වෙනවා නම් ඉතින් මේකනේ කියන්නේ. සමාන කැලේ දෙකකට බෙදනවා කියලා කියන්නේ. OD සමානයි සෙන්ටිමීටර් 10යි. OD සමානයි සෙන්ටිමීටර් 10යි. මේක සෙන්ටිමීටර් 10යිලු. DE සෙන්ටිමීටර් 12යි. DE කියන්නේ මේ දිග. හරි. ඒක සෙන්ටිමීටර් 12යි. වෘත්තයේ කේන්ද්‍රය නම් මේ වගේ ජායක් හරියටම සමච්ඡේදනය වෙන්න රේඛාවක් ගැහුවොත් එහෙම මෙතන හරියටම කෝණය අංශයක 90ක් වෙන්නත් ඕන. ලම්බක වෙන්නත්. හරිද? ඒ වගේ මේ කැලි දෙකකට හරියට බෙදනවා. හරි. එතකොට DE කියන එකේනා සෙන්ටිමීටර් 12යි නම් මේක සෙන්ටිමීටර් 6ක් වෙන්න ඕන. සමාන කැලි දෙකකින් බෙදෙන්නේ. එහෙනම් මේක සෙන්ටිමීටර් 6යි. එතකොට අහන්නේ BC දිග අහන්නේ. කියන්නේ මෙන්න මේ දිගයි අහන්නේ. හරි. OC දිග අපි දන්නවා කොහොමද? ඒ අරයක්නේ තියෙන්නේ. අරේ කොහොමද අපි දන්නවා සෙන්ටිමීටර් 10යි. ඒක වෙනම තියාගන්න. හරි. මේ දිග හොයාගත්තා නම් මේ OC දිගෙන් මේ කැල්ල අඩු කරා නම් එනවනේ මේ කැල්ල දිග. කියන්නේ BC දිග. හරි. එහෙම යමු. මෙන්න මේ OB දිග අපිට හොයාගන්න පුළුවන් පයි දෙකරස් දාලා. හරිද? පයි දෙකරස් දැම්මොත් එහෙම එන්නේ කර්ණයේ වර්ගය සමානයි 10 වර්ගය. ආධාරක පාදයේ 6 වර්ගය 12 නෙවෙයි 6 වර්ගය සමානයි OB වර්ගයට. හරිද? 10 වර්ග කියන්නේ 100යි. 6 වර්ග කියන්නේ 36යි. ඒ දෙන්න අඩු වුණාම එනවා OB වර්ගය. මෙතනින් එන්නේ 64ක් එන්නේ. එන්නේ OB වර්ගය. ඒතර OB එන ඕකේ වර්ගමූලය ගත්තාම 8යි සෙන්ටිමීටර කියලා. ඕකේ ඍණ සලකන්න එපා. දිගක්නේ කොහොමද? හරි. OB කියන්නේ සෙන්ටිමීටර 8යි. හරි. එතකොට OC ලියන්න පුළුවන් අපිට OB ධන BC කියලා. OB ධන BC. හරි. සෙන්ටිමීටර 10යි OC ගේ. OB අපි දන්නවා සෙන්ටිමීටර 8යි. BC තමයි අහන්නේ. එතකොට BC එනවා අපිට කෙලින්ම 2 සෙන්ටිමීටර කියලා. ඕකයි අහන උත්තරේ. මේ දිග අහන්නේ ඒක 2 සෙන්ටිමීටර. හරි.
ඊට පස්සේ 19ට සාධක සොයන්න කියන්නේ 19 4x වර්ග ඍණ 5x ධන 5x ඍණ 6 ධන 5x ඍණ 6 කොහොමයි තියෙන්නේ? ඔබේ සාධක කඩන්න ගියාම මුලින්ම මේක ගුණ කරන්න මේක. එතකොට එනවා 4 වරක් 6 24යි x වර්ගය කියලා. දෙක හොයාගන්න ගුණිතයක් එන විදිහට. මේක එන්නේ ඍණ 24යි කියලා. ඍණ 24යි කියලා ඉන්නේ. ඍණ 24 හදාගන්න ඕනේ ගුණිතයක් විදිහට මොකක් හරි පද දෙකක. එක් වරක් 24 දෙවරක් 12 තුන් වතාවක් 8 හතර වතාවක් 6 උත්තරේ ණයන්නේ 6 වරක් 4 ඔහොමම දෙපැත්තට එන්නේ මේ ටික වෙන්නේ හරි 24 ඍණ 24 හදන්න බෑ ධන සංඛ්‍යා දෙකක් හෝ ඍණ සංඛ්‍යා දෙකක් ගුණ කරලා හරිද එහෙනම් අනිවාර්යෙන් එකක් ඍණ වෙන්න ඕන අනිත් එකන ධන වෙන්න ඕන ආයෝගේ අනිත් පැත්තට වුණා එක ගුණ කිරීම ඍණ 24 වෙන්නත් පුළුවන් හරි එක්ක මේක ඍණයි නැත්තම් 12 කියන එක නම් ඍණ වෙන්නත් පුළුවන් නැත්තම් මේක ඍණයි නැත්තම් 8 කියන එක නම් ඍණ වෙන්නත් පුළුවන් එක්ක මේක ඍණයි නැත්තම් 6 කියන එක නම් ඍණ වෙන්නත් පුළුවන් හරිද ඔය ක්‍රම 8ෙන්ම හැදෙනවා ඍණ 24 කියන එක හරිද ඊට පස්සේ දෙවෙනි කාරණේ බලන්න මේ මැද ඉන්න පදේ හැදෙන්න ඕනේ අපි මේ ගන්න සාධක දෙකේ එකතුවේ හරිද එහෙම මොකක්ද දෙන සාධකය කියලා බලන්න 24යි ඍණ 1 එකතු වුනහම බෑ 23යි ඍණ 24යි 1යි එකතු වුනොත් එහෙම බෑ ඍණ 23යි 12යි ඍණ 2 එකතු වුනොත් එහෙම 10යි ඍණ 12යි 2 එකතු වුනොත් එහෙම ඍණ 10යි 8යි ඍණ 3යි එකතු වුනොත් එහෙම ඔව් 5ක් වෙනවා එහෙනම් මෙන්න මේක තමයි ගන්න ඕන අනිත් ඒවා එකක්වත් ගන්න එපා හරිද එහෙනම් ලියා ගන්න මේක කොහොමම 4x වර්ගය අර ඍණ 6ත් එහෙමම ලියා ගන්න මේ ධන 5x වෙනුවට දාන්න මෙන්න මේ සාධක දෙක හරිද මෙතනින් එන්නේ ඍණ 3x ඍණ 3x අතනට එන්නේ ධන 8x හරිද ඔහොමයි එන්නේ හරිද ඊට පස්සේ ඔක සුළු කරන් යන්න මේ දෙන්නගෙන් පොදු මේ දෙන්න සලකන්න මේ දෙන්න වෙන වෙන සලකන්න මේ දෙන්නගෙන් පොදු සාධක තියෙනවනේ එළියට ගන්න මේ දෙන්නගෙන් පොදු x කෙනෙක් එනවා මෙතනින් ඉතුරු 4x ඍණ 3 හරි මේ දෙන්නගෙන් පොදුයි ධන දෙකක් කෙනෙක් එතකොට මෙතනින් එනවා 4x ඒත් ඍණ 3 හරිද දැන් මේ පද දෙකක් තියෙන මේ පද දෙකට මෙන්න මෙයා පොදුයි එහෙනම් ඒක එළියට ගන්න 4x ඍණ 3 කෙනෙක් එනවා 4x ඍණ 3 ගත්තාම මෙතනින් ඉතුරු වෙන්නේ x මෙතනින් 4x ගත්තාම ඉතුරු වෙන්නේ ධන 2 ඔන්න සාධක කැඩුවා ඔච්චරයි උත්තරේ ඉතින් සාධක දෙක ඕකේ හරි 4x ඍණ 3යි x ධන 2 ඊට පස්සේ යන් 20ට කියන්නේ පළමුවන පදයේ ඍණ 4ද දෙවන පදයේ 16ද වෙන ගුණෝත්තර ශ්‍රේණියක 13 වන පදයේ ඍණ 4හි බලයක් විදිහට තියන්නයි කියන්නේ පළවෙනි පදයේ ඍණ 4යි දෙවෙනි පදයේ 16යි ඔහොමම තියෙන්නේ සූත්‍රය දාන්න tn සමානයි ar n ඍණ 1නේ so tn සමානයි පළමු පදයේ ඍණ 4යි හරි පොදු අනුපාතය තමයි මෙතන r කියන්නේ පොදු අනුපාතය ගන්නේ මේ වගේ අනුයාත පද දෙකක් ගත්තද දෙවෙනි පදයෙන් පළවෙනි පදේ බෙදන්න. හරි. එතකොට මෙතනින් එන්නේ ඍණ 4ක් කියලා එන්නේ පොදු අනුපාතයක්. හරිද? එතකොට මෙතනින් එන්නේ ඍණ 4 වතාවක් n ඍණ 1යි කියලා. අපෙන් අහන්නේ 13 වෙනි පදේනේ. n වෙනුවට 16 දාන්න. sorry 13 දාන්න. එතකොට ඍණ 4යි. ගුණ කිරීම ඍණ 4 13 ඍණ 1. හරි. ඍණ 4යි. මෙතනින් එන්නේ ඍණ 4 13 ඍණ 1 කියන්නේ 12. හරි. මේකත් ඍණ 4යි මේකත් ඍණ 4යි. ඒ දෙන ගුණ වුණාම දර්ශක එකතු වෙන්න ඕනේ. ඍණ 4 එතකොට 13 කියලා තමයි එන්නේ. ඔක සුළු කරන්න එපා.
හරි සුළු කරන්න එපා. අහන්නේ ඍණ 4 බලයක් විදිහට තියන්න කියලා කියන්නේ. ඔව්. ඍණ 4 බලයක් විදිහට තමයි තියලා තියෙන්නේ. මේක තමයි උත්තරේ. ඒ 20 ගාන. විසි එක ඍජු වෘත්ත සිලින්ඩර් දෙකක උස සමානයි කියලා කියනවා. ඒවා අතුරින් කුඩා සිලින්ඩරයේ පතුල සෙන්ටිමීටර් 10යිලු. උස සමාන සිලින්ඩර් දෙකක් තියෙනවා කියලා කියන්නේ 21. දෙන්නගේම උස සමානයි. කුඩා සිලින්ඩරයේ පතුලේ අරය සෙන්ටිමීටර් 10යි. කියන්නේ මේක සෙන්ටිමීටර් 10යි. අරය සෙන්ටිමීටර් 10යිලු. විශාල සිලින්ඩරයේ පරිමාව මේකේ පරිමාව කුඩා සිලින්ඩරයේ පරිමාව වගේ 4 ගුණයක් කියලා කියනවා. හරි. සිලින්ඩරයේ පරිමාව මේක අරේ R කියලා ගත්තොත් සිලින්ඩරයේ පරිමාව මේකේනවා 5R වර්ගයයි h. මේකෙත් එන්නේ 5 මම කැපිටල් R දාගන්න මේකේ අරය R වර්ගයයි h. හරිද? මේ දෙන්න සමාන නෑ. ලොකු එක්කෙනාගේ පරිමාව කුඩා සිලින්ඩරයේ පරිමාව වගේ 4 ගුණයක් කියලා කියන්නේ. ඔහොමයි. අහන්නේ විශාල සිලින්ඩරයේ පතුලේ අරය යන්නේ. කියන්නේ මෙන්න සිම්පල් R අහන්න. හරිද? මේක සුළු කරගන්නයි තියෙන්නේ. 4 වතාවක් 5 ඔහොමම තියන්න. R මේක දන්නවා 10 වර්ගය. හරි වර්ග සෙන්ටිමීටර්. h එහෙමම තියන්න. මෙතන ඉන්නේ 5 ගුණ කිරීම R වර්ගය තමයි අහන්නේ. h ඔහොමයි. 5 සුළු වෙනවා. h සුළු වෙනවා. හරි මෙතනින් එනවා 4 වතාවක් 10 වර්ගයයි වර්ග සෙන්ටිමීටර කියලා ඉන්නේ. එහා පැත්තේ ඉන්නේ R වර්ගය. ඒකේ වර්ගමූලය ගන්න. ඔව් R එන්නේ අහන්නේ. එහෙනම් වර්ගමූලය ගන්න. එතකොට R එනවා 4 ගුණ කිරීම 10 වර්ගයේ වර්ගමූලය. හරි. එතකොට මේ 10 වර්ගය කියන එක නේ එළියට එනවා 10යි. 4 වර්ගමූලය එළියට ආවම 2යි. වර්ග සෙන්ටිමීටරයේ වර්ගමූලය ගත්තාම සෙන්ටිමීටර කියලා ඉන්න ඕනේ. R. එතකොට R එනවා සෙන්ටිමීටර් 20ක්. හරිද? ලොකු එක්කෙනාගේ අරය සෙන්ටිමීටර් 20යි. හරිද? ඕක තමයි අහන්නේ. ඊට පස්සේ 22ට යන්න. හරි. දෙක එක ලක්ෂ්‍ය හරහා යන අන්තක්ඛණ්ඩය පහ වූ සරල රේඛාවක සමීකරණය අහන්නේ. දෙකේ එක කියන්නේ මෙන්න මේ වගේ ලක්ෂයන්. සහ අන්තක්ඛණ්ඩය පහයි කියන්නේ මෙන්න මෙහෙම. මෙතන 1 2 3 4 5 මෙන්න මේ හරියන්නේ. මෙන්න මේ වගේ සරල රේඛාවක් ගැනයි අහන්නේ. හරි. ඒකේ සමීකරණය නහන්නේ. මෙතන ලක්ෂය එනවා අන්තක්ඛණ්ඩය පහයි නම් උතන ලක්ෂය එන්න ඕනේ බිඳුවේ 5. x කණ්ඩාංගේ බිඳුවේ y කණ්ඩාංගේ 5යි. හරිද? එහෙනම් y සමානයි mx ධන c තමයි පොදු සූත්‍රය. හරි. මෙතෙන්ට දාන්න අනුක්‍රමණය මෙතෙන් දාන්න අන්තක්ඛණ්ඩය නම් අපි දන්නවා 5යි කියලා දීලා දෙනවා. අනුක්‍රමණය වෙනම හොයාගන්න. අනුක්‍රමණය සමානයි මෙතන කණ්ඩාංග තිබ්බේ 2 1. y කණ්ඩාංග දෙක අඩු කරන්න 5න් එකක් අඩු කරන්න. ඊට පස්සේ x කණ්ඩාංග දෙකත් a පිළිවෙලටම අඩු කරන්න. බිඳුවෙන් දෙකක් අඩු කරන්න. හරි. 5න් එකක් ගියාම 4යි. මෙතනින් එන්නේ ඍණ 2. ඒක සුළු වුණාම එන්නේ ඍණ 2යි උත්තරේ. අනුක්‍රමණයේ ඍණ 2යි අන්තක්ඛණ්ඩේ 5යි. හරි. එහෙනම් ඒක මෙතෙන්ට ආදේශ කරන්න. y සමානයි අනුක්‍රමණයේ ආව අපිට ඍණ 2යි x
අන්තක්ඛණ්ඩය 5යි. ඕක තමයි සරල රේඛා සමීකරණය. y සමානයි ඍණ 2x ධන 5. හරි. ඔය 22 ගාන පස්සෙන් 23ට නිවැරදි ප්‍රකාශයටින් ඉරක් ගහන්නයි කියන්නේ. මූල 3 ධන මූල 12. කොහොම තියෙන්නේ? ඒකේ අගය යහන්. මේක ළමයි ගන්නකො නිකන් A කියලා වගේ. එහෙනම් ඒ වර්ගය කියන එක අපිට එනවා මූල 3 ධන මූල 12 වර්ගය. සම්පූර්ණකේ වර්ගය එන්නේ. මේකේ වර්ගය එහෙම නෙවෙයි. එතකොට මේ වගේ එකක් අපි සුළු කරන්ති එනවා මේ තියෙන අර මේක. x ධන y වල සම්පූර්ණකේ වර්ගයම තමයි මේ තියෙන්නේ. මේක x මේක y නම්. මේ වගේ ප්‍රසාරණය එන්නේ කොහොමද? x වර්ගය ධන y වර්ගය මැදට එනවා මොකද්ද? xy ගේ දෙගුණය. එන්නේ මේ දෙන්නගේ ගුණිතය දෙගුණය. හරිද? එහෙනම් මේකෙත් එහෙම නෙන්න ඕනේ. මූල 3 වර්ගය 3යි. මූල 12 වර්ගය 12යි. හරිද? මැදට එන්න ඕනේ ඒ දෙන්නේ ගුණිතය දෙගුණෙනේ. කියන්නේ මේ දෙන්නේ ගුණිතය කියන්නේ මූල 3 වතාවක් මූල 12. ඒ වගේ දෙකක්. හරිද? කොහොමද එන්නේ? මෙතනින් එනවා 3යි 12යි එකතු වුණාම 15යි. මෙතනින් එනවා දෙක වතාවක් මෙතනින් ඉන්නේ මූල 36 කියලා. හරිද? ඔය තාම ඉන්නේ ඒ වර්ගය. ඒ වර්ගය. මෙතනින් එනවා 15යි. මෙතනින් එනවා දෙව වතාවක් මූල 36 කියන්නේ මෙතනින් ඉන්නේ 6. මූල 36 කියන්නේ 6නේ. එතකොට මෙතනින් ඉන්නේ 12යි 12යි 15 එකතු වුණාම ආයෙ ඉන්නේ 27ක් එන්නේ. ඒ වර්ගයට එනවා 27. ආයෙ එහෙනම් ඒ ගන්න මූල 27 වර්ගමූලය ගන්න එපේ. ඒ කියන්නේ තිබ්බ තත්ත්වෙට එන්නේ. ඒ කියන්නේ මේකේ ගාන එනවා මූල 27ක් අතරම ගත්තොත්. මේකේ වටිනාකමයි මූල 27 වටිනාකමයි සමානයි. හරි. මූල 27 කියන්නේ අනිවාර්යෙන් පහට වඩා වැඩිනේ. මොකද මූල 25 අගයනේ 5 වෙන්නේ. සහ අනිවාර්යෙන් මේක මූල 6ට වඩා අඩුයිනේ. හරිද? එහෙනම් ඕක කෙලින් මේකේ මූල 5 වෙන්නේ නැහැ කවදාවත්. 5 අගය කොහොමත් වෙන්නේ නැහැ. හරිද? එහෙනම් ඔගේ උත්තරේ තෝරන්න පුළුවන්. මේකේ අගය 5ට වඩා අඩුවේ වැරදි. අනිවාර්යෙන් 5ට වඩා වැඩි. හරි. 5ට සමාන වෙයි කියලා තියෙනවා නෑ. ඒකත් වැරදි. 5ට වඩා වැඩි. ඔව් 5ට වඩා වැඩි. නමුත් 6 වෙන්නේ නැහැ. එහෙම උත්තරයක් නැහැ. නමුත් ඔක උත්තරේ එතකොට තෝරන්න 5ට වඩා වැඩි කියලා විතරයි. හරිද? මෙතන මූල 25 තිබ්බනම් එහෙම හරියටම 5ට සමාන වෙන්න ඕනේ. මූල 25ට වඩා අඩුව තිබ්බොත් එහෙනම් නිකන් මූල 24 23 වගේ තිබ්බොත් එහෙම අනිවාර්යෙන් 5ට වඩා අඩුයි. මූල 27 නැත්නම් 26 වගේ තිබ්බොත් එහෙම අනිවාර්යෙන් 5ට වඩා වැඩි. නමුත් මූල 6 එහෙම නම් නෙවෙයි. ඊට වඩා නම් අඩුයි. ඒතකොට ඔකේ උත්තරේ 3 මූල 5ට වඩා වැඩි. මේකේ උත්තරේ 5ට වඩා වැඩි මූල 5 නේ. උත්තරේ 5ට වඩා වැඩි. හරි. ඒකට ඉරක් ගහන්න තියෙනවා. හරි. ඊට පස්සේ යන් 24ට 24 විසඳන්න කියලා කියන්නේ 4x වර්ග 9 සමානයි බිඳුව. මෙහෙම තියෙන්නේ. මේක තා පොඩ්ඩක් සුළු කරගෙන බලමු මේ පැත්ත. 2x දෙකේ වර්ගය x වර්ගය ඍණ 3 වර්ගය කියලා ලියන්න පුළුවන්. සමානයි බිඳුව. මේක ලියන්න පුළුවන් සම්පූර්ණ එක 2x ගේ සම්පූර්ණකේ වර්ගය අඩු කිරීම 3 වර්ගය. සමානයි බිඳුව. මේ තියෙන වර්ග දෙකක අන්තරය. හරි. වර්ග දෙකක අන්තරය තියෙන්නේ. එතකොට අපිට ඕක ලියන්න පුළුවන් 2x අඩු කිරීම 3 වතාවක් 2x එකතු කිරීම 3. ඕක ලිව්වෙම මෙන්න මේකේ. x වර්ග ඍණ y වර්ග කියන එක අපිට ලිව්වා. x ඍණ y වතාවක් x ධන y කියලා.
මේ තියෙන වර්ග දෙකක අන්තරය. හරිද? එහෙනම් ඒ විදිහට තමයි මම මේකත් ලියාගත්තේ. සමානයි බිඳුව. හරි. එතකොට මේ වගේ පද දෙකක ගුණිතයකින් බිඳුව කියලා එන්න නම් අනිවාර්යෙන් එක්ක මෙයා බිඳුව වෙන්න ඕන නැත්නම් මෙයා බිඳුව වෙන්න. දෙකෙන් එකක් වෙන්න ඕන අනිවාර්යෙන්. දෙකම බිඳුව වෙන්න පුළුවන්. හරිද? එහෙනම් අපි ලියන්න ඕනේ, තර්කය දාන්න ඕනේ. 2x ඍණ 3 සමානයි බිඳුව හෝ 2x ධන 3 සමානයි බිඳුව. ඔකයි තර්කය. හරි. එතකොට 2x සමානයි මේ පැත්තේ 3යි. එතකොට x වෙනවා මේකේ නම් 3 බෙදීම 2යි. හෝ මේකේ 2x සමානයි ඍණ 3යි. එතකොට මේකේ x වෙනවා ඍණ 3 බෙදීම 2යි. හරි. ඔව් විසඳන්න කියන්නේ එක්ක x සමානයි 3 බෙදීම 2 නැත්නම් x සමානයි ඍණ 3 බෙදීම 2යි. හරි. ඕකයි උත්තරේ. ඊට පස්සේ යම් 25ට AB සමානයි සෙන්ටිමීටර් 10ද C අනු AB හි මධ්‍ය ලක්ෂයද කියලා කියනවා. AB සෙන්ටිමීටර් 10යිලු මේකයි B. C කියන්නේ ඒ මධ්‍ය ලක්ෂයලු. C ට සෙන්ටිමීටර් 5ක් දුරින්ද AB ට සමදුරින්ද A සහ B ට සමදුරින්ද හරි. C ට සෙන්ටිමීටර් 5ක් දුරින් වෙන්නත් ඕනේ A සහ B ට සමදුරින්ද පිහිටි P ලක්ෂය පිහිටීම සොයා ගැනීමට අවශ්‍ය වේග ලැබෙනවා. අර්ධ වෘත්තයකින් සමන්විත අසම්පූර්ණ දල සටහන රූපය දැක්වේ කියනවා. ඔව් P ගේ පිහිටීම සොයා ගන්න ආකාරය දැක්න දල රූප සටහනේ අඳින්න කියන්නේ. මේක අර්ධ වෘත්තයක්ලු. මේක අර්ධ වෘත්තයක් වෙන්න නම් මේක අරේ වෙන්න බෑ. කියන්නේ මේක සෙන්ටිමීටර් 10යි කියලා කියන්නේ මේක සෙන්ටිමීටර් 5යි කියන්නේ මේක ඇල්ල සෙන්ටිමීටර් 5යි. හරි. කියන්නේ C ඉඳන් සෙන්ටිමීටර් 5ක් දුරින් තියෙන්නත් ඕනේ A සහ B කියන ලක්ෂ දෙකට සමදුරින් යන්නත් ඕනේ. හරිද? C ඉඳන් සෙන්ටිමීටර් 5ක් දුරින් යන පදේ තමයි මේ තියෙන්නේ. ඔව්නේ. අර එන්නේ ඇත්තටම සෙන්ටිමීටර් 5ක් දුරින් යන පදේ තමයි තියෙන්නේ. C ඉඳන් සෙන්ටිමීටර් 5ක් දුරින් යන පදේ තමයි මේ තියෙන්නේ. හරිද? දෙවෙනි කාරණා තමයි A සහ B කියන ලක්ෂ දෙකට සමදුරින් යන ඕන පදේ නම් ගන්න වෙන්නේ A සහ B ලක්ෂ දෙකේ ලම්බ සමච්ඡේදය. නැත්නම් AB පදේ ලම්බ සමච්ඡේදය. හරිද? එහෙනම් ඉතින් කවකට මෙතනදී යන්න මැදට වඩා වැඩි දිගක් ගන්න මේ හරියෙන්. එහෙමම වෙනස් කරන්න එපා. කවකට මෙතනදී යන්න. මේ හරියෙන් කැපුමක් දාන්න. මෙතන කවකටදී යන්න. මේ හරියෙන් කැපුමක් දාන්න. මෙහෙන් කැපුමක් දාන්න. මෙතන කවකටදී යන්න. මේ හරියෙන් කැපුමක් දාන්න. මේ හරියෙන් කැපුමක් දාන්න. හරිද? ඊට පස්සේ ඒ දෙන යාද කරා. ඒක හරියට මෙන්න මේ C හරහා යන්න ඕනේ. හරි. C හරහා යන්න ඕනේ. මෙතන හරියට අංශක 90යි. මේ දෙන සමානයි. හරිද? එතකොට P ඉන්න ඕනේ මෙන්න මෙතන. මේ ලක්ෂය මත P හිටියොත් තමයි A සහ B ට සමදුරින් යන්නේ. හරිද? සහ මේක දෙවෙනි කාරණයක් කියනවා C ඉඳන් සෙන්ටිමීටර් 5ක් දුරින් ඉන්නත් එපේ. C ඉඳන් සෙන්ටිමීටර් 5ක් දුරින් ඉන්න තැන තමයි මේ. C ගේ සෙන්ටිමීටර් 5ක් දුරින් යන පදේ තමයි මේ. එහෙනම් ඒ කාරණේ තෘප්ත වෙන්න නම් P ඉන්න ඕනේ මෙතන. හරිද? මෙතන P මාක් කරලා තියන්න. හරි. ඔය පළවෙනි ප්‍රශ්නේ 25. ඊට පස්සේ යන් B කොටසට. B කොටසට යන්. ඒකේ මුලින්ම කියනවා එක ප්‍රශ්නය වාදනයකින් පහෙන් දෙකක් පළතුරු විෂ වලින් පිරී ඇත. හරි. එම වාදනයට වාදනයක් තියෙනවා. ඒකෙන් පහෙන් දෙකක් තියෙන්නේ පළතුරු විෂ. හරි. ඒකට ජලය මිලිලීටර් 700ක් දැම්මහම
ජලය මිලිලීටර් 700ක් දැම්මහම ඒ භාජනයෙන් 4න් 3ක් පිරෙනවලු. 4න් 3ක් පිරලා තියෙන්නේ දැන්. හරිද? එකතු කළ ජල ප්‍රමාණය භාජනයේ ධාරිතාවයෙන් කොච්චර භාගයක්ද කියලා යනවා. හරි. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ එකතු කළ ජල ප්‍රමාණය ධාරිතාවයෙන් කොච්චර ප්‍රමාණයක්ද? එකතු කළ ජල ප්‍රමාණය භාජනයේ ධාරිතාවයෙන් කොච්චර කවර භාගයක්ද කියලා යනවා. හරි. ආරම්භයේ ළමයි තිබ්බේ 5න් 2ක් තිබ්බේ. දැන් මෙන්න මේ ජලය දැම්මට පස්සේ දැන් තියෙනවා 4න් 3ක්. එහෙනම් කොච්චර ප්‍රමාණයක් වැඩි වෙලාද කියලා චෙක් කරන්න. දැන් තියෙන ගානේ 4න් 3ක් තියෙන්නේ භාගය අහන්නේ අඩු කරන්න 5න් 2ක්. හරි. පොදු හරයක් ගන්න වෙනවා මෙතනින්. මේක 5න් ගුණ කරන්න. මේකත් 5න්. මේක 4න් ගුණ කරන්න. එහෙනම් මේකත් 4න්. හරි. මෙතනින් එන්නේ 20න් උඩින් එන්නේ 15යි. අඩු කිරීම මෙතනින් එන්නේ 20න් උඩින් එන්නේ 8යි. හරි. පොදු හරය 20යි. 15න් 8ක් ගියාම 20න් 7යි කියලා එන්නේ. ඒ කියන්නේ මේ මිලිලීටර් 700 කියලා දාන්නේ භාගයක් විතර ගත්තොත් එහෙනම් 20න් 7ක් 20න් 7ක ප්‍රමාණයක් දාලා තියෙනවා. හරි. ඊට පස්සේ දෙක කොටස දැන් භාජනයේ ඇති පළතුරු බීමෙන් 5න් 2ක්. දැන් භාජනයේ තියෙනවා කියන්නේ මෙන්න මේක. ඒකෙන් 5න් 2ක් සංග්‍රහ කිරීමට වෙන් කර ගන්නාලාදී එම වෙන් කරගත් බීම් ප්‍රමාණය භාජනයේ ධාරිතාවයෙන් කවර භාගයක්ද කියලා යනවා. දැන් තියෙන්නේ මෙච්චරයි. ඒකෙන් ගන්නවලු 5න් 4ක්. මේකෙන් 5න් 4ක් ගන්නවා කියලා කියන්නේ සංග්‍රහ කරන්න. එහෙනම් ඒක හොයන්න දෙක ප්‍රශ්නය 4න් 3න් 5න් 4ක් ගන්න. 4න් 3 වෙනකොට ගුණ කිරීම දාන්න 5න් 4. සලුණා 5න් 3යි කියලායි. හරිද? එහෙනම් සංග්‍රහ කරන්න තරම් තියෙන 5න් 3ක්. හරි. මුළු භාජනයෙන් 5න් 3ක් කරා තියෙනවා. හරි. ඒකයි යහන්නේ එතන. ඊපස්සේ 3 කැලේ යහනවා. වෙන් කරගත් බීම ප්‍රමාණය ඒ කියන්නේ මෙන්න 5න් 3 වෙන් කරගත් බීම ප්‍රමාණය වීදුරු 6කට සමානව වත් කරනවා. එක් වීදුරුවක ඇති බීම් ප්‍රමාණය අහන්න. ඒකට එන්න වෙනවා මෙතනට. ඒක අහන්නේ භාගයක් නෙමෙයි ඒක අහන්නේ මිලිලීටර් වලින් අහන්නේ. එතකොට මෙතනට එන්න. 20න් 7ක් කියන්නේ මිලිලීටර් 700ක්ලු. හරි. 20න් 7ක් කියන්නේ මිලිලීටර් 700ක්ලු. 20න් 7ක් කියන්නේ මිලිලීටර් 700යි. හරි. එහෙනම් 20න් එකක් කියන්නේ ඕක 7න් බෙදලා ගන්න මිලිලීටර් 100යි. හරිද? එතකොට මුළු භාජනය කියන්නේ 20න් 20යි නැත්නම් එකකටනේ අපි මුළු භාජනය කියන්නේ සම්පූර්ණයක් කියන්නේ. එහෙනම් මේ වගේ 20 ගුණයක් කියන්නේ සම්පූර්ණ භාජනය එනවා. සම්පූර්ණ භාජනය ගන්න පුළුවන් මිලිලීටර් 100 ගුණ කිරීම 20. ඒ කියන්නේ මිලිලීටර් 2000යි. ලීටර් කරන්න යන්න බෑ මේක මිලිලීටර් වලින් අහන්නේ. මිලිලීටර් 2000යි සම්පූර්ණ භාජනය. හරි. ඒතර මේක හෙව්වා සම්පූර්ණ භාජනයෙන් 5න් 3ක් තමයි අරගෙන තියෙන්නේ සංග්‍රහ කටයුතු වලට. හරි. ඒ කියන්නේ සම්පූර්ණ භාජනය මෙච්චරයි. ඒතකොට මේ සංග්‍රහ කටයුතු වලට අරන් තියෙන්නේ සංග්‍රහ සඳහා අරන් තියෙන මිලිලීටර් 2000න් 5න් 3ක්. සම්පූර්ණකෙන් 5න් 3නේ මෙතන තියෙන්නේ. කියන්නේ උතනින් එනවා 400යි 1200ක් එනවා මිලිලීටර්. හරිද? ඒක නෙවෙයි අහන්නේ. ඒ සංග්‍රහ කටයුතු වලට ගත්ත එක ප්‍රමාණය සමාන වීදුරු 6කට දානවලු. එහෙනම් මේකේ වීදුරුවක ඇති ප්‍රමාණය නහන්නේ. ඒක එනවා මේ 1200 මිලිලීටර් කියන එක නා බෙදන්න 6. හරි. එතකොට උතනින් එනවා මිලිලීටර් 200ක් වටන එක වීදුරුවකට. ඕක තමයි තුන කොටස අහන්නේ. මිලිලීටර් වලින් ඔන්න හෙව්. මේ ටික දාගන්න වෙයි. හරි. දැන් එම භාජනයේ ඉතුරු වන පළතුරු බීම් ප්‍රමාණය මිලිලීටර් වලින් කොච්චරද කියලා අහන්නේ. හරි.
මෙතන භාජනයේ කලින් තිබ්බා ඔක්කොම 4න් 3ක් තිබ්බා. හරි. ඒකෙන් 5න් 4ක් තමයි ගත්තේ සංග්‍රහ කටයුතු වලට. ඒ කියන්නේ ඕකේ ඉතුරු වෙන්න ඕනේ නේද? ඕකෙන් 5න් එකක්නේ. 5න් 4ක් ගත්තනම් කියන්නේ මේ තියෙන කෑල්ල 5කට බෙදලා ඒකෙන් 4ක් ගත්තනම් 5න් ගන්න ඉතුරු වෙන්න ඕනේ. හරි. එහෙනම් මේක සුළු කරලා ගත්තොත් එහෙම එන්නේ 20න් 3ක් ඉතුරු වෙන්න ඕනේ. හරි. 20න් 3ක් ඉතුරු වෙන්න මුළු භාජනයෙන් 20න් 3ක් තමයි දැන් ඉතුරුලා තියෙන්නේ. හරිද? එහෙනම් ඔය ඉතුරු ප්‍රමාණය මිලිලීටර් වලින් හොයන්න කියන්නේ. මුළු භාජනයට අල්ලනවා මිලිලීටර් 2000ක්. හරිද? ඒකෙන් 20න් 3යි දැන් ඉතුරුලා තියෙන්නේ. හරි. මෙතනින් එනවා මිලිලීටර් 300ක් කියලා. මිලිලීටර් 300 තමයි දැන් මේක ඉතුරුලා තියෙන්නේ. ඕක යහ. ඔක හතර ප්‍රශ්නය. හතර කැල්ල. හතර අණු කොටස. හරි. ඊට පස්සේ යන දෙක ප්‍රශ්නෙට දෙක ප්‍රශ්න තියෙන්නේ වර්ගඵලයේ පරිමිතිය කතාවක් තියෙන්නේ. ඒ කොහොමත් එහෙම තමයි සාමාන්‍යයෙන් එන්නේ. ඔය එක ප්‍රශ්නේ බොහෝ විට එන්නේ භාග ප්‍රශ්නයක්ම තමයි. දෙක ප්‍රශ්නය. මෙහෙම රූපයක් දීලා දෙන්න ඔක්කොම කලින්. මේක මීටර් 14යිලු. මේක මීටර් 30යිලු. C D E F මෙන්න මෙතෙන්ට G කියලා දාගෙන යන පාර අඳුරගන්න. A B C A C D F A C D F මගින් දැක්වෙන දිග මීටර් 30ක් සහ පළල මීටර් 14ක් වන ඍජුකෝණාශ්‍රාකාර බිම් කඩක් තියෙනවලු. හරි. BE රේඛා මගින් සමාන කොටස් දෙකකට බෙදනවලු ඒක. PE රේඛා මගින් සමාන කොටස් දෙකකට ABO වෙන් කරලා තියෙනවලු. BGE යනු අර්ධ වෘත්තාකාර කොටස අරලු. හරි. අඳුරු කර ඇති කොටසේ තන පිටලි අල්ලන්න වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කැල්ල තමයි තන පොළ අල්ලනවා කියන්නේ. හරි. එක අර්ධ වෘත්තාකාර කොටසේ අරය සොයන්නලු. අර්ධ වෘත්ත කියන්නේ මේකනේ. මේක සෙන්ටිමීටර් මේක මීටර් 14යි නම් මේකත් මීටර් 14ක් නේ කියන්නේ. මේක ඍජුකෝණාශ්‍රයක් කියන්නේ. ඍජුකෝණාශ්‍රයක් නම් මේක ඔක්කොම සමානයි. හරි. මේ පාත් දෙකත් සමානයි. හරි. එහෙනම් මේක මීටර් 14යි නම් මේකත් මීටර් 14යි මේකත් මීටර් 14යි. හරි. මීටර් 14ක් කියලා එන්නේ මේ අර්ධ වෘත්තයේ විස්කම්භය. අර්ධ වෘත්තයේ විස්කම්භය මීටර් 14යි නම් අර්ධ වෘත්තයේ අරය එන්න ඕනේ 14න් භාගය. ඒ කියන්නේ අරය එන්න ඕනේ මීටර් 7ක්. හරිද? දෙක. ඒක තමයි පළවෙනි කැලේ උත්තරේ. පිහිනුම් තටාකයට වෙන් කළ කොටසේ පරිමිතිය හොයන්න. පිහිනුම් තටාකයට වෙන් කළ කොටස කියන්නේ ABGEF ABGEF තමයි පිහිනුම් තටාකයට වෙන් කරගෙන ඉන්නේ. කියන්නේ මේ කැලලවත් මේ කැලලවත් මේ කැලලවත් නෙවෙයි. මෙන්න මේ සම්පූර්ණ කැලල. හරි. ඒ කැලලේ පරිමිතිය හොයන්න කියන්නේ පරිමිතිය හොයද්දී මේක සමානව කැලි දෙකකට බෙදලා තියෙනවා කියලා කියන්නේ. AC සමාන කැලි දෙකකට බෙදුවහම මේක මීටර් 30යි නම් මේක මීටර් 15ක් වෙන්න ඕනේ. මේක මීටර් 15ක් වෙන්න ඕනේ. හරිද? මේක 15 මීටර් මේක 15 මීටර්. එහෙනම් මේකත් මීටර් 15යි. මේකත් මීටර් 15යි. හරි. ඔහොමයි තියෙන්නේ. එතකොට ABGEF පරිමිතිය ගනිද්දි මෙන්න මේ වටේ දිගවල් එකයි. මෙතනින් පටන් ගත්තොත් එහෙනම් මේ දිග දන්නවා මේ දිග දන්නවා මේ දිග දන්නවා. නමුත් මෙන්න මේ වක්‍ර කැලි දිග අපි දන්නේ නැහැනේ.
එහෙනම් මෙන්න මේ වක්‍ර කැලේ දිග හොයාගන්න පුළුවන් අපිට වක්‍ර කොටසේ දිග නැත්නම් චාප දිග එනවා අපිට අරය මීටර් 7යි 25r ගෙන් 360න් 180 අරය සෙන්ටිමීටර් අරය මීටර් 7යිනේ දෙක ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම 7 මීටර් මෙතනින් ඉන්නේ භාගය 4 7 කැපෙනවා 22යි මීටර කියලා එනවා මෙන්න මේ කැලේ දිග හරි එහෙනම් පරිමිතිය අපිට ගණන් ගන්න පුළුවන් පරිමිතිය එනවා අපිට 14යි මීටර් වලට එකතු කරන් 15යි මීටර් එකතු කරන් 22යි මීටර් එකතු කරන් 15යි මීටර් මේ ටික එකතු කරන්න ඇති හරි 15 15 30යි 14යි 22යි 32යි නෑ 36 36 මීටර ඕදින් එකතු වුණාම 66 මීටර කියලා එනවා මේකේ පරිමිතිය හරි ඊට පස්සේ තුන කොටස පිහිනුම් තටාකයට වෙන් කර ඇති කොටසේ වර්ගඵලය හොයන්නේ කියන්නේ දැන් අපි හිතුවේ මේකේ වටේ දිග නැත්තම් පරිමිතිය මේකේ වර්ගඵලය යහන් වර්ගඵලය හොයද්දී මේ කොටසේ වර්ගඵලය එකතු කරන්න මේ කොටසේ වර්ගඵලය හරි සංයුක්ත රූපයක් නේ එතකොට ඒවට වෙනම සූත්‍ර නැහැ දන්න රූපවල වර්ගඵල එකතු කරලා එකතු කරන්නයි තියෙන්නේ හරි මෙන්න මේ කැලේ වර්ගඵලය එනවා කියන්නේ ABEF වර්ගඵලය අපිට එනවා සමචතුරස්‍රයක ඍජු කෝණාශ්‍රයක් දිග ගුණ කරන්න බලය හරි දිග මීටර් 15යි පල්ල මීටර් 14යි ඊට පස්සේ මෙන්න මේ අර්ධ වෘත්තයේ වර්ගඵලයත් හොයන්න VGE වර්ගඵලය හොයන්න 5r වර්ගය ගුණ කිරීම භාගය ගන්න නැත්නම් ඉතින් 360 180 360න් 180 හරි 7න් 22 ගුණ කිරීම අරය මීටර 7යි ඒකේ වර්ගයයි ගුණ කිරීම මෙතන දැන් දාන්න භාගයයි එක 7ක් සුළු වෙනවා 11ක් වෙනවා 11 වරක් 7 77යි වර්ග මීටර ඒ දෙන්නගේ එකතු කියන්න තටාකයේ වර්ගඵලය එනවා එතකොට 210යි වර්ග මීටර එකතු කිරීම 77යි වර්ග මීටර හරිද එතකොට මෙතනින් එනවා 287යි වර්ග මීටර හරි ඕකයි පිහිනුම් තටාකයේ වර්ගඵලය හරි ඊට පස්සේ අහනවා තන පිටි ඇල්ලීමට වෙන් කළ කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති ඍජු කෝණාශ්‍රාකාර කොටසක් DC එක පාදයක් වෙන විදිහට DC එක පාදයක් වෙන විදිහට බිම් කොටසට එකතු කරන්න යන්නේ මෙහෙන් එකතු වෙන්නේ ඒකේ දල සටහනක් අඳින්න කියලා කියන්නේ ඒ කියන්නේ D ඉන්නේ මෙතන C ඉන්නේ මෙතන මෙහෙමයි තිබ්බේ හරි ඍජු කෝණාශ්‍රාකාර කැලෙන් එකතු කරන කියන මෙන්න මේ වගේ කැලලක් එකතු කරා ඒකේ වර්ගඵලයයි මෙන්න මේ තන පිළි අල්ලලා තියෙන කැලේ වර්ගඵලය සමාන වෙන්නයි ඕනේ හරිද එතකොට මේකේ දිගේ ඉන්නේ 14 මීටරම තමයි උස මේ පළල අපි දන්නේ නැහැ ඒක දන්නේ ඒක අපි හොයලා තියන්න ඕනේ හරි ඔක්කොටම කලින් මෙන්න මේ තන පිළි අල්ලපු කැලේ වර්ගඵලය හොයාගන්න ඕනේ ඒක අපිට හොයන්න පුළුවන් මෙන්න මේ කැලේ ගත්තොත් හරි BCDE කියන කැලේ වර්ගඵලය අපි හෙව්වා ඒක නන් නෙවෙයි හෙව්වේ මෙන්න මේකේ අපි වර්ගඵලය හෙව්වා හරි ඒකේ වර්ගඵලයම තමයි BCDE වර්ගඵලය දෙකම ඍජු කෝණාංශ දෙකේම වර්ගඵල මේ දිග 15යි මේකෙත් 15යි උස 14යි 14යි හරිද එතකොට BCDE වර්ගඵලය අපි දන්නවා එතකොට අරගම තමයි කියන්නේ 210යි වර්ග මීටර හරි එතකොට මේකේ වර්ගඵලය අපි හොයාගත්තා අර්ධ වෘත්තයේ වර්ගඵලය
ඒ මේකේ වර්ගඵලය මෙන්න මේ අර්ධ වෘත්තයේ වර්ගඵලය අඩු කරාම අපිට එනවා මෙන්න මේ ඉතුරු කැලේ නැත්නම් මේ අඳුරු කරලා තියෙන කැලේ එනවා. හරිද? එතකොට අපිට ගන්න පුළුවන් තනපිල්ලේ ඇති කොටසේ වර්ගඵලය. වර්ගඵලය අපිට ගන්න පුළුවන් 210යි වර්ග මීටර වලින් අඩු කරන්න 77යි වර්ග මීටර. අර්ධ වෘත්තයේ වර්ගඵලය වර්ග මීටර 77ක් නේ. ඔක අඩු කරාම එනවා 133යි වර්ග මීටර කියලා. 133යි වර්ග මීටර. ඔව් 133යි වර්ග මීටර කියලා එන්නේ මෙන්න මේ අඳුරු කරලා තියෙන කැලේ නැත්නම් ඔය තනපිඩි ලාලන කැලේ වර්ගඵලය තමයි මීටර වර්ග මීටර 133යි. හරි. ඒ වර්ගඵලයට මෙන්න මේ එළියෙන් එකතු කරන ඍජු කෝණාශ්‍රය වර්ගඵලය සමාන වෙන්න ඕනේ කියන්නේ. එහෙනම් ඍජු කෝණාශ්‍රය වර්ගඵලය එන්නේ දිග x ගුණ කිරීම පළල මීටර 14යි. ඕකෙන් එන්නේ. ඕකේ වර්ගඵලය එන්න ඕනේ මේකට සමාන ගානක් එන්න ඕනේ කියන්නේ. කියන්නේ 133ට සමාන වෙන්න ඉව. හරි. x ගුණ කිරීම 14යි. මීටරට 1 මීටර එකක් කැපෙනවා. ඒකට x එනවා 133 බෙදීම 14යි කියලා. එහෙනම් ලියන්න. 133 14න් බෙදුනහම එන්නේ 9.5යි කියලා එන්නේ. 9.5යි කියලා එන්නේ x ගියාගේ. 9.5යි මීටර කියලා එන්නේ. හරි. එහෙනම් මෙතනට ඒක ආදේශ කරන්න. මේ ටික දැන් අපි දන්නවා 9.5යි මීටර. ඕක තමයි රූප සටහන. මේක හොයලා මෙතන දාන්න ඕනේ. මෙතන දාන්න. හරි. ඕකයි ඉල්ලන කෑල්ල. 9.5 මීටර. ඊට පස්සේ යන් 3 කොටසට 3 ප්‍රශ්නේ. එක් කියන වටිනාකම රුපියල් 9000ක් වන භාණ්ඩයක් ආනයනය කිරීමේදී එහි මුල් වටිනාකමෙන් 118ක තීරුබද්දක් ගන්නවලු. මේ භාණ්ඩය ආනයනය කිරීමේදී තීරුබදු වශයෙන් කොච්චර ගණක් ගෙවන්න ඕනද කියලා අහන්නේ පළවෙනි කෑල්ල. භාණ්ඩේ වටිනාකම රුපියල් 9000යිලු. රුපියල් 9000යි භාණ්ඩේ වටිනාකම. තීරුබදු ප්‍රතිශතය 118යි. හරිද? පළවෙනි කෑල්ල අහන්නේ ගෙවන්න ඕනේ තීරුබදු ප්‍රමාණය අහන්නේ. ඒක ගන්න පුළුවන්. භාණ්ඩේ වටිනාකම රුපියල් 9000යි ගුණ කරන්න 118. බදු ප්‍රමාණය විතරනේ අහන්නේ. කැපුණාම 18 වරක්. 0.18 වරක් 9. 162 නේ. මෙහෙමයි. රුපියල් 1620ක් කියලා එන්නේ. ඔව්. රුපියල් 1620ක් ගෙවන්න ඕන බදු ප්‍රමාණය නාන්නේ. කොච්චරයි. හරි. දෙක කොටස. අහන්නේ අමල් මෙවැනි භාණ්ඩ 12ක් ආනයනය කර තම වෙළඳ ආයතනයට රැගෙන යයිලු. ප්‍රවාහන ගාස්තුවේ රුපියල් 6000ක් ගෙවන්නත් ඕන. එක් භාණ්ඩයක් සඳහා ඔහුට වැය වෙන මුදල කීයද කියලා යහන්න. හරි. එතකොට වැය වෙන මුදලයි යහන්න. එතකොට මේක ආයේ හදාගන්න එක භාණ්ඩයකට යන වියදම ගන්න මෙහෙම. තීරු බද්දත් එකතු කරලා මේ තියෙන්නේ. නැත්තම් මෙන්න මේක වෙනම එකතු කරත් අවුලක් නැහැ. ඒක ලේසි නේද? හරි. 1620ක් එකතු කරා. හරි.
එතකොට එක භාණ්ඩයකට ගෙවන්න ඕන මුළු ගාණ තමයි නැත්නම් වැය වෙන මුළු මුදල තමයි 0.2 6යි 10620ක් ගෙවන්න වෙනවා. භාණ්ඩේ වටිනාකම රුපියල් 9000 ගෙවන්න වෙනවා. කොහොමද තීරුබදුත් අය ගෙවන්න වෙනවා 1620ක්. ඒ දෙකම එකතු වුනහම එක භාණ්ඩයක් සඳහා රුපියල් 10620ක් යනවා. දැන් මේක කියන්නේ යා භාණ්ඩ මේ වගේ 12ක් ගේනවනේ. එහෙනම් භාණ්ඩ 12ක 12ක් සඳහා වියදම එයාට යනවා මේ වගේ 12ක් 10600 620 ගුණ කිරීම 12. හරිද? එයාට මෙච්චර ගාණක් වියදම් වෙනවා මෙන්න මේ භාණ්ඩ 12 ගෙන්නන්න විතරක්. හරි. ඊට අමතරව වැය වෙන මුළු මුදල එයාට ප්‍රවාහන ගාස්තුත් එයාට යනවා රුපියල් 6000ක්. එහෙනම් මේ ගාණට එකතු කරන්න තව රුපියල් 6000ක්. හරි. ඒ දෙකම එකතු වුණාම එනවා රුපියල් 133440ක් නැත්නම් 133440ක් එනවා එයාගේ මුළු වියදම මේ සඳහා යන. ඔහො අහන්නේ සෝරි මේ වැය වෙන මුළු මුදල අහන්නේ එක් භාණ්ඩයක් සඳහා වැය වෙන ගාන්නේ අහන්නේ. භාණ්ඩ විතර තියෙන 12ක්. හරි මේක මම මේ විදිහට හැදුවේ අපරාධ ලේසින් හදන්න තිබ්බා. හරි. ඒතර මේක 12න් බෙදලා ගන්නද කීයක් යනවද කියලා. හරි. එක භාණ්ඩයක් භාණ්ඩ 12ට තමයි මෙච්චර ගාණක් යන්නේ. එක භාණ්ඩයකට යන්න ඕනේ මේකෙන් 12න් පංගුවක්. හරි. එක් භාණ්ඩයක් සඳහා වැය වෙන මුදල. මේක බෙදන්නේ 12යි. එතකොට AV 11120. 11120. එක භාණ්ඩයක් සඳහා වියදම. ඕක තමයි අහන්නේ. මේක නෙවෙයි අහන්නේ. හරි. ඒක නෙවෙයි අහන්නේ. මේක අහන්නේ. හරි. ඊට පස්සේ තුන ගාන. එම භාණ්ඩයක් විකිණීමෙන් 20ක ලාභයක් ලබා ගැනීමට නම් ඔහු එය විකිණිය යුතු මිල කීයද කියලා අහනවා. හරි. ඒ භාණ්ඩය සඳහා වියදම ඒගොල්ලන්ට යනවා රුපියල් 11120. හරිද? 11120ක් යනවා වියදම. 120ක් ලාභත් ගන්න නම් එයා විකුණන්න ඕනේ 100ට 120කට විකුණන්න ඕනේ මුදල යහන්නේ නැතු ලාභෙ නෙමෙයි යන්නේ. එහෙනම් මෙහෙම ගුණ කරන්න 0.0.0.1 වෙනවා. රුපියල් වලින් උත්තර එන්නේ රුපියල් 13344කට විකුණන්න ඕනේ. එක භාණ්ඩයක්. හරි. 120ක ලාභ ගන්න නම්. හරි. එයා ගත්තේ භාණ්ඩයක් රුපියල් 9000කට. තීරුබදුත් එක්ක ඒ භාණ්ඩයක් වෙනවා 10600ක්. ඊපස්සේ ප්‍රවාහන ගාස්තු ඔක්කොම එක ඒ භාණ්ඩයක් වෙන 11120ක්. 120ක් එයා ලාභත් ගන්න ඕන නම් විකුණන්න ඕන 13344කට. හරි. ඊට පස්සේ කියනවා
අමල්ගේ වෙළඳ ආයතනයේ වාර්ෂික වටිනාකම එය පිහිටි නගර සභාව විසින් රුපියල් 15000කට තක්සේරු කරලා දිනවලු වාර්ෂික වටිනාකම. ඔහු කාර්තුවකට වරිපණම් ලෙස රුපියල් 600ක් ගෙවනවලු. එම නගර සභාව විසින් අය කරන වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය අහන්න. හරිද? මේ ගානට නෑ කදාලා නෑ එතකොට. හරි. එයාගේ ගෙදරේ වටිනාකම රුපියල් මේ හතර කොටස රුපියල් 15000ලු වාර්ෂික වටිනාකම. හරි. කාර්තුවකට එයා ගෙවනවා කියන්නේ රුපියල් 600ක් නේ. කාර්තුවක් කියන්නේ මාස 3ක් නේ. ඒතර අවුරුද්දකට කාර්තු තියෙන්න ඕනේ 4ක්. හරි. කාර්තුවක් කියන්නේ මාස 3ක්. කාර්තු 4ක් තියෙනවා අවුරුද්දකට. කියන අවුරුද්දකට ගෙවන ගාන 600 වගේ 4 ගුණයක්. මේ කියන්නේ 1200 2400ක් එන්නේ. හරිද? 15000ට 2400ක් ගෙවනවා නම් 100ට කොච්චරයිද? ඕකයි බදු ප්‍රතිශතය. හරි. සියයට 16ක්. 16 බදු ප්‍රතිශතය ඒ නගර සභාවේ. හරිද? ඔක තමයි හතර කෑලි. 3 4 අණු කොටසේ උත්තරේ. හරි. ඊට පස්සේ යන් හතර ප්‍රශ්නට. හතර. පාසලක ටෙනිස් සංචිතයකට 11 වන ශ්‍රේණියේ A1 සහ A2 නැමැති සිසුන් දෙදෙනෙකුද 12 වන ශ්‍රේණියේ B1 B2 B3 නැමැති සිසුන් තිදෙනෙක්ද අයත් කියලා කියනවා. ටෙනිස් මේ සංචිතයකට ඉදිරි දිනයකදී පැවැත්වෙන යුගල ටෙනිස් තරගයක් සඳහා සිසුන් දෙදෙනෙක් තෝරගන්න ඕනේ මේකේ. එක්කෙනෙක්ට පස්සේ අනිත් එක්කෙනා තෝරගන්නවා කියලා කියන්නේ. අනෙක් සිසුවා වන පසුව අනෙක් සිසුවා වන ලෙස එහෙම තෝරගන්නවා කියලා. ඉහත සඳහන් සිසුන් අතරින් අහඹු ලෙස තෝරගන්න මේකේ සම්භාවිතාවයක් අහන්න පළවෙනි කොටසේ අහන්නේ නම් පරීක්ෂණයේ නියැදී අවකාශයේ රූපේ දැක්වෙන කොටදැල මත x සලකුණු මගින් දක්වන්න කියලා කියන්නේ. එහෙමයි ඒකේ කොටදැල දීලා තියෙන්නේ. පළවෙනි සිසුවා මේ පැත්තේ ඉන්නේ. මෙහි ඉන්නේ දෙවෙනි තෝරගන්න එක. හරි. A1 A2 B1 B2 B3 A1 A2 B1 B2 B3 කොහොමද? කොහොමද? හරි. නීති අවකාශයෙන් ලකුණු කරන්න කියන්නේ තමයි. මුලින්ම ඒක තෝරගත්තොත් එහෙම දෙවෙනියටත් ඒ ළමයාම තෝරගන්න බෑනේ. හරිද? එහෙනම් මේකෙන් නෑ. මේක නම් එනවා. ඒක තෝරගෙන B1 තෝරගන්න පුළුවන්. ඒක තෝරගෙන B2 B3 පුළුවන්. ඒ දෙක තෝරගෙන දෙවෙනි ළමයා විදිහට ඒක තෝරගන්න පුළුවන්. ඒ දෙක තෝරගත්තොත් එහෙම දෙවෙනියටත් ඒ දෙකම තෝරගන්න බෑ. එයා තෝරගෙන ඉවරයිනේ. එහෙනම් මේකෙන් නෑ. මේකෙන්. ඕක තමයි දිගටම වෙන්නේ. මේකෙනවා මේකෙනවා. B1යි B1යි තෝරගන්න බෑ දෙන්නම. එහෙනම් මේකයි. මෙතනත් එහෙමයි. මේක එන්නේ නැහැ. B2 දෙන්න මේ අවස්ථා දෙකම තෝරගන්න බෑනේ. ඒක එන්නේ නැහැ. මෙතනත් එහෙමයි. මේකෙන් හරිද? ඔහොමයි තියෙන්නේ. මෙන්න මේ මැද ලයින් එක එන්නේ නැහැ කොහොමද? හරිද? ඒක උතන කතාව. ඊට පස්සේ ඕක තමයි එක කෑල්ලේ අහන්නේ. දෙක කොටසේ අහනවා. එකම ශ්‍රේණියෙන් සිසුන් දෙදෙනෙකු තෝරා ගැනීමේ සිද්ධිය වටකොට දක්වන්න කියලා කියන්නේ. දක්වා එහි සම්භාවිතය සොයන්නයි කියන්නේ. එකම ශ්‍රේණිය.
මේක එකම ශ්‍රේණිය තමයි. මේ පැත්තෙන් A එක අරන් තියෙන්නේ මෙතනින් අරන් තියෙන්නේ A දෙක. A කියන්නේ 11 ශ්‍රේණිය ළමයි, B කියන්නේ 12 ශ්‍රේණිය ළමයි. එහෙනම් මේක හරි. මේක වැරදි. මේ ටික එන්නේ නැහැ. මේක හරි. ඊට පස්සේ මේක එන්නේ නැහැ. මේක එන්නෙත් නැහැ, මේක එන්නෙත් නැහැ. හරි. එකම ශ්‍රේණියෙන් සිසුන් දෙදෙනෙකු තෝරා ගැනීමේ සිද්ධිය වටකොළ. මේක එනවා. මේක එනවා. හරි. මේ දෙක එනවා. ඊට පස්සේ B1යි A1 එන්නේ නැහැ, B2යි A2 එන්නේ නැහැ. මේක නැහැ. මේක එනවා, මේක එනවා. ඊට පස්සේ මේක එනවා, මේක එනවා. මේක එනවා, මේක එනවා. එහෙනම් එන්නේ මෙහෙම. මේ ටික එනවා. හරි. ඊට පස්සේ මේ පැත්තෙන් එන්නේ මේ ටික. හරි. ඔහොම එන්නේ. මේක එන්නේ නැහැ. යනවා. එන්නේ නැහැ. මේක එනවා. මේක ඒකත් එනවා. මෙන්න මෙහෙම එකක් එන්නේ. හරි. ඔහොම එකක් එන්නේ. මේ මෙතන ඉන්නේ මෙතන කවුරුත් නැහැ. හරි. ඔහොම එකක් එන්නේ. මෙයයි 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 මේකයි 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 මෙතනක් කවුරුත් නැහැ, මෙතනක් කවුරුත් නැහැ. හරිද? වට කරලා පෙන්වන්න කියන්නේ ඔන්න ඔය ටික තමයි එන්නේ. හරි. ඊට පස්සේ ඒක එච්චරයි අහලා තියෙන්නේ. පස්සේ තුන කොටසේ අහනවා. සෝරි මේකේ සම්භාවිතයත් හොයන්න කියනවා. සම්භාවිතය මේකේ ඔක්කොම සිද්ධි ගන්න 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20. ඔක්කොම සිද්ධි 20යි. මේකේ ඇතුළටයි තියෙන 1 2 3 4 5 6 7 7යි 8. 1 2 3 4 5 6 7යි 8. 20න් 8යි. ඒක තව පොඩ්ඩක් සුළු කරලා තියන්න 4න් බෙදුවොත් එහෙම උඩින් එන්නේ 2යි. මේ 4න් බෙදුවොත් එන්නේ 5යි. 5න් දෙකක් එන්නේ සම්භාවිතාවය. හරි. ඊට පස්සේ තෝරාගෙන සිසුන් දෙදෙනාම එකම ශ්‍රේණියෙන් වූ විට තරඟයේ දිනීමේ සම්භාවිතාවය 0.7යිලු. එම දෙදෙනාම ශ්‍රේණි දෙකකින් වූ විට තරඟයේ දිනීමේ සම්භාවිතාවය 0.5යිලු. දෙදෙනාම එකම ශ්‍රේණිය වුණොත් එහෙම තරඟයේ දිනීමේ සම්භාවිතාවය 0.7යිලු. ශ්‍රේණි දෙක වුණොත් එහෙම 0.5යිලු. අසම්පූර්ණ රුක් සටහන සම්පූර්ණ කරන්න කියලා කියනවා. සහ අන්තිමට කියනවා තෝරාගත් සිසුන් දෙදෙනා යුගල තරඟයේ දිනීමේ සම්භාවිතාවය සොයන්න කියලාත් කියනවා. හරි. තරඟයේ දිනීමේ සම්භාවිතාවය. මෙහෙමයි තියෙන්නේ. තෝරා ගැනීම. එකම ශ්‍රේණිය. ශ්‍රේණි දෙකකින්. එකම ශ්‍රේණි ළමයි දෙන්න තෝරගත්තත් තරඟෙදී දිනන්න නැත්නම් පරදින්න පුළුවන්. ශ්‍රේණි දෙකකින් ළමයි තෝරගත්තත් එක්ක තරඟෙ දිනන්න නැත්නම් පරදින්න පුළුවන්. හරිද? මේ පෙද්දාන ප්‍රතිඵල. දිනීම තන පෙරදී. මෙතන දිනීම මෙතන පෙරදී. හරි. මෙතන සම්භාවිතාව දීලා තියෙනවා 5න් 3යි කියලා. කියන්නේ ශ්‍රේණි දෙකකින් ළමයි තෝරා ගැනීමේ සම්භාවිතාවය 5න් 3යි නම් එකම ශ්‍රේණියේ ළමයි තෝරා ගැනීමේ සම්භාවිතාවය 5න් 2යි. හරි. ඊට පස්සේ එකම ශ්‍රේණියෙන් තෝරා ගන්න සිසුන් දෙන්න එකම ශ්‍රේණියෙන් වුණොත්
තරංගයේ දිනීමේ සම්භාවිතය 0.7යිලු. තරංගයේ දිනීමේ සම්භාවිතය 0.7යි. එක්ක මෙතන 0.7යි කියලා තියන්න නැත්නම් 0.7යි කියන්නේ 7 බෙදීම 10යිනේ. එහෙම තියන්නත් පුළුවන් ඕලක් නෑ. තරංගයේ දිනීමේ සම්භාවිතය 0.7යි. කියන්නේ තරංගේ පෙරදීමේ සම්භාවිතය 10න් 3යි. නැත්නම් 0.3යි. හරිද? දෙකම හරි. ඊට පස්සේ මෙතන කියනවා ශ්‍රේණි දෙකකින් උනොත් තරංගය දිනීමේ සම්භාවිතය 0.5යි. 0.5යි නැත්නම් ඉතින් 10න් 5යි. 10න් 5ට අපිට සුළු කරලා තියන්න 2න් 1යි කියලා. පරදින්න තියෙන සම්භාවිතාවය 2න් 1යි කියන්නේ. හරිද? ඔහොමයි. ඊට පස්සේ ඔහොම අහනවා තෝරාගත් සිසුන් දෙන්නා චුගල තරංගයේ දිනීමේ සම්භාවිතය. දිනීමේ සම්භාවිතය කියන්නේ එක්ක එකම ශ්‍රේණියෙන් තෝරගෙන දිනන්නත් පුළුවන්. නැත්නම් ශ්‍රේණි දෙකකින් තෝරගෙන දිනන්නත් පුළුවන්. මේ අවස්ථා දෙකනේ. ඔය අත දිගේ තියෙන සම්භාවිතය ගුණ කරලා ගන්න වෙනවා. මෙතනින් එනවා 5න් 2 ගුණ කිරීම 10න් 7. මෙතනින් එනවා 5න් 3 ගුණ කිරීම 2න් 1. හරිද? මෙතනින් ගියක් දිනුම්නේ. ඊට පස්සේ ඔගේ මුළු සම්භාවිතය අහන්නේ දිනීමේ සම්භාවිතය අහන්නේ. මෙතනින් දිනන්න පුළුවන්, මෙතනින් දිනන්න පුළුවන්. එහෙනම් ඒ දෙන්නගේ එකතුව ගන්න. මෙතනින් එනවා 25න් 7යි කියලා. මෙතනින් එනවා 10න් 3යි කියලා. හරිද? ඒ දෙන්නගේ පොදු හරයක් ගන්න. පොදු හරයෙන් 50නේ. එතන 14ක් ඉන්නේ. මේක දෙකෙන් ගුණ කරන්න ඕනේ. මේකත් දෙකෙන් ගුණ කරන්න ඕනේ. මේක 5න් ගුණ කරා, මේක 5න් ගුණ කරාම එන්නේ 15ක්. එන්නේ 50න් 14 15 ගුණ 19. ඕක තමයි තරංගයේ දිනීමේ සම්භාවිතාවය. තරංගයේ දිනීමේ සම්භාවිතාවය උච්චරයි. හරි. සෝරි මේ 29 19 නේ 29. 14 15 29. 50න් 29. තරංගයේ දිනීමේ සම්භාවිතය 50න් 29යි. හරි. ඔය 4 ගාන. ඉස්සෙන් 5 ගානට. පහ ගාන සංඛ්‍යානේ ගානක් තියෙන්නේ. එක්තරා පාසලක සිසුන් 30 දෙනෙකු සඳහා මාර්ගගත ක්‍රමයේ යටතේ දින 60ක් පාඩම් ඉගෙනීම කරන ලදී. ඒ සඳහා එක් සිසුවා සහභාගී වූ දින ගණන ඇසුරෙන් ශිෂ්‍ය සහභාගීත්වය නිරූපණය කරනසේ පිළියෙල කරන ලද ජාල රේඛයක්ද අසම්පූර්ණ සමූහිත සංඛ්‍යාත වගුවක්ද තියෙනවා කියලා කියනවා. ඕ හරි. මෙහෙම මුලින්ම තියෙන 5 ගාන. ඒකේ මුලින්ම කියන්නේ ජාල රේඛයට අනුව වගුවේ සිසුන් සංඛ්‍යාව දක්වන තීරයේ හිස්තැන් සම්පූර්ණ කරන්න බෑ කියන්නේ. හරි. ජාල රේඛය මෙන්න මෙහෙමයි දීලා තියෙන්නේ. මේ පැත්ත සංඛ්‍යාතය. ශිෂ්‍ය සංඛ්‍යාව මේ පැත්තේ දින ගන්න. බිංදුව 10 20 30 40 50 60 2 4 6 8 10 කොහොමද තියෙන්නේ 1 4යි
ඔහොම තියෙන්නේ. ඊට පස්සේ වගුව අපිට දීලා දෙන මෙහෙම දින ගන්න මෙතන තියෙන්නේ. මෙතනදී සංඛ්‍යාතය සිසුන් ගන්න නැත්තම් මෙතනදී සමුච්චිත සංඛ්‍යාතය. හරි. 0.10 10 20 20 30 20 40 40 50 50 60 කොහොමද තියෙන්නේ? සංඛ්‍යාතරික දින 2 4 ඔහොමයි තියෙන්නේ. මුලින්ම කියන්නේ සිසුන් ඉන්න මෙන්න මේ කෑල්ල විතරක් සම්පූර්ණ කරන්න කියලා කියන්නේ. පළවෙනි එකේ ඉන්නවා ළමයි දෙන්නෙක්. හරි. ඊට පස්සේ එකේ ඉන්නවා 4ක්. ඊට පස්සේ එකේ ඉන්නවා 6ක් කිව්වට එතන මේ වගේ පන්ති පළල එන්නේ 10. මේකෙත් 10. මේකේ පන්ති පළල තියෙනවා 20ක්. හරිද? එතකොට ඒකෙන් 6ක් නිරූපණය කරනවායි කියන්නේ හරිනම් හරි 20 40 පන්ති ප්‍රාන්තරයේ ඉන්න ඕනේ 12ක් ඉන්න ඕනේ. හරි 12ක් ඉන්න ඕනේ. 12ක් ඉන්න ඕනේ. ඒ 12 නිරූපණය කරන්නේ මේකෙන් 6 මේකෙන් 6 විදියට. හරිද? එහෙනම් මෙතන ඉන්න ඕනේ 12. හරි. ඊට පස්සේ ඉන්න ඕනේ 4යි ඒක හරියි. ඊට පස්සේ එකේ ඉන්න ඕනේ සංඛ්‍යාතය මේක හැටියට නම් 8ක් ඉන්න ඕනේ. මොකද මේ ඔක්කොගෙම එකතු 30ක් ඉන්න ඕනේ. ඔය රූපේ නම් පේන්නේ නැහැ නේ 8යි කියලා පේන්නේ නැහැ. ඒක ගන්න වෙන්නේ මෙහෙම තමයි. මේ ඔක්කොගෙම එකතු 30ක් ඉන්න බෑ කොහොමද? 6යි 18යි 18යි 4 22යි 22යි 30ක් වෙන්න මෙතනට 8ක් ඉන්න ඕනේ. හරි. රූපේ නිකන් පේන්නේ 7ක් වගේ පේන්නේ. හැබැයි 8ක් ඉන්න ඕනේ. හරි. ඊට පස්සේ සමුච්චය සංඛ්‍යාත ඊට පස්සේ දෙක කොටස එක ප්‍රශ්නේ අහන්නේ ඒක. මෙන්න මේ කැලේ විතරක් සම්පූර්ණ කරන්න කියලා කියන්නේ. දෙක කැලේ කියනවා වගුවේ සමුච්චය සංඛ්‍යාත තීරය සම්පූර්ණ කර වගුවේ සමුච්චය සංඛ්‍යාත තීරය සම්පූර්ණ කර ඒ ඇසුරෙන් කණ්ඩාංග තලය මත සමුච්චය සංඛ්‍යාතේ වක්‍රය අඳින්න කියලා කියන්නේ. හරි. මේකේ සමුච්චය සංඛ්‍යාත මුලින්ම ෆිල් කරන්න ගෙනවා. මෙතන 2යි, මෙතන 4යි. මෙතන ඒ 6ට තව 12ක් එකතු වුනහම 18යි. හරි 18යි. මෙතන ඒ 18ට තව 4ක් එකතු වුනහම 22යි. මෙතන 22ට 8ක් එකතු වුනහම 30යි. හරිනේ. මෙතන ඉන්නේ 18යි 22යි ඉන්නේ. හරි. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මේ සමුච්චිත වක්‍රය අඳින්න කියලා කියන්නේ දෙක කෑල්ලේ. හරි. මෙහෙමනේ තියෙන්නේ. දින ගාන මෙහාට තියෙන්නේ 0 10 20 30 40 50 60. හරි. සමුච්චය සංඛ්‍යාතය 30ට යනකල් යන්න ඕනේ. මේ තියෙන සමුච්චය සංඛ්‍යාතය. සංඛ්‍යාතය. පහ 10 15 20 25 30 25 30. අහන්නේ හරි. හරි. දැන් මේ ටික ලකුණු කරන්න තියෙන්නේ. හරි. බිඳුවේදී බිඳුව. මේකේ සමුච්චිත මේ වක්‍රය අඳින්න තියෙන්නේ. හරි. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය නේ සංඛ්‍යාත වක්‍රය එහෙම නෙවෙයි. හරි. මම මේක 2020 දිත් කිව්වා. එතකොට මේක මේ දෙක කියන එක ලකුණු කරන්නේ මේකේ මධ්‍යයගේ එහෙම නෙවෙයි මෙන්න මෙතන අවසානයේ. හරි. මෙතන ලකුණු වෙන්නේ දෙක කියන එක මෙන්න මේ හරිය ඉන්නේ. ඒතර මෙතන 6 ලකුණු වෙන්නේ මෙතන. 20 අදාළවයි 6 ලකුණු. මෙතන. හරි. මෙතන 12 ලකුණු වෙන්නේ 40ට අදාළව. 30 මොකුත් නෑ 40ට අදාළව 12 ලකුණු වෙන්න ඕනේ.
මේ හරි 22 ලකුණු වෙන්නේ සෝරි මෙතන 12 නෙවෙයි සෝරි මේ සමුච්චිත සංකේත වක්‍රය 2 හරි 6 මෙතන එකත් හරි මෙතන 18 ලකුණු වෙන්නේ 40ට අදාළ මේ හරි 22 ලකුණු වෙන්නේ 50ට අදාළ 30 ලකුණු වෙන්නේ 60ට අදාළ ඔහොමයි තියෙන්නේ එතකොට ඕකේ වක්‍රය ඉන්නේ මෙන්න මෙහෙම මෙතන පොඩි අර මේ අර නැම්මක් තියෙනවා ඒක මාකින් එකෙත් එහෙමම තියෙනවා ඒක පොඩි නැම්මක් තියෙනවා මෙතන ඔහොම හරි ඊට පස්සේ ඕක ඔය දෙක කොටස කියන්නේ ඊට පස්සේ තුන කැලේ කියනවා දින 30කට වැඩියෙන් සහභාගී වූ සිසුන් සංඛ්‍යාව සොයන්න කියලා කියන්නේ දින තියෙන මේ පැත්තෙන් නම් මෙතන රේඛාවක් ගහලා බලන්න මෙන්න මෙතනින් පෙන්නුම් කරනවා මගේ 11ක් වගේ පෙන්නන්නේ මෙතනින් පෙන්වන්නේ 12ක් වගේ කියලායි මාකින් එකේ තියෙන්නේ හරි එතකොට මෙතන ඉන්න ළමයි 12ක් දින 30කට වඩා වැඩි ළමයි ඉන්නේ එතනින් එහා පැත්තේ කියන්නේ මෙතනින් උඩ කට්ටිය තමයි ඔය කියන්නේ හරිද දින 30කට වඩා වැඩියෙන් පැමිණි ගන්න යහන්නේ එන්නේ ඔක්කොම ළමයි හිටිය 30ක් මෙතන 30 මාජින් එකේ ඉන්නේ ළමයි 12යි හරිද එතකොට දවස් 30කට වඩා වැඩියෙන් ඇවිල්ලා තිනවා ළමයි ඔක්කොම 18ක් හරිද ඒක එහෙම තියන්න ඊට පස්සේ හතර කැලේ සිසුන් 30 දෙනා අතුරින් අඩුවෙන්ම මෙම ක්‍රමයට ඉගෙනගත් සිසුන් 50 දෙනෙක් වෙන් කර ගත යුතු ඇත ඒ සඳහා තෝරාගත යුත්තේ දින කීපයකට අඩුවෙන් සහභාගී වූ සිසුන්ද කියලා සිසුන් ඉන්නේ මේ පැත්ත හරි ළමයි 30 දෙනානේ 30 දෙනාගෙන් 50ක් තෝරා ගන්නවා කියන්නේ භාගයක්නේ 30න් භාගයක් කියන හරියන 15යි හරිද මෙතන ඉඳන් රේඛාවක් ගන්න හරි මෙහෙමයි තියෙන්නේ ඒ සඳහා තෝරාගත යුත්තේ දින කීයකට අඩුවෙන් පැමිණි කට්ටියද කියලා අහන්නේ මගේ එකේ හැටියට නිකන් දවස් 38ක් විතර කියලා ඉන්නේ මාකින් එකේ තියෙනම් 35ක් කියලා තියෙනවා 35 ධනහෝරණෙක් කියලා තියෙන්නේ මේක නිකන් ඒතකොට වැටෙන්න ඕන හරිනම් මෙහෙට වගේ වැටෙන්න ඕන මේ හරියට වැටෙන්න හරි ඕගොල්ලන් අඳින්නම් ඔය මේ කොට දැලෙන්නේ අඳින්නේ හරි එතකොට නම් බොහෝ දුරට මේ වරදින් තියෙන සම්බන්ධය අඩුයි හරි මේකේ තියෙන දින 35කට අඩුවෙන් පැමිණි කට්ටිය තමයි මෙන්න මේ කොටසේ ඉන්නේ හරිද එතකොට මේක දීලා තියෙන 35 ධන හොරින 1යි කියලා දීලා තියෙන. ඒ කියන්නේ 36 ගත්තත් කමන්නේ 34 ගත්තත් කමන්නේ. මෙතනටත් එහෙම තියෙන්නේ. 12 ධන හොරින 1 කියලා තියෙන්නේ. එතකොට එක්ක මෙතන එක්ක 11 ගත්තත් අවුලක් නැහැ 13 ගත්තත් අවුලක් නැහැ. හරිද? එහෙම ගත්තොත් එහෙනම් මෙතන උත්තරේ වෙනස් වෙනවා. එක්ක 17 නැත්නම් 19 වෙන්නත් පුළුවන්. හරිද? ඔච්චර තියෙන්නේ ඔය 2022 එක පේපර් එක සම්පූර්ණයි. හරි. පොඩි කෑලි ප්‍රශ්න 25ක් තිබ්බා. සහ ලොකු ප්‍රශ්න 5ක්. ඔච්චරයි අහලා තියෙන්නේ. හරිද? මේක මම දෙවෙනි කොටසත් දාන්නම්. හරි. එහෙනම් අද අපි මේක මෙතනින් නවත්තමු. දෙවෙනි කොටස මම ඉස්සරහට දාන්නම් කොහොමද? හරි.